හරි. අද පාඩම තරංග. තරංග කරන්න හිතුවේ දැන් අපි ගෲප් එකේ දැම්මම මොකද පටන් ගන්න ඕන කියලා මේ කට්ටිය කිව්වා ෆිසික්ස් වලින් පටන් ගමු ෆිසික්ස් අමාරුයි. එහෙම කියලා. ඉතින් අපි තරංග 11 වසරේ පළවෙනි ෆිසික්ස් පාඩම තමයි තරංග. තරංග වලින් පටන් ගමු. මුලදී අපිට කරන්න තියෙන්නේ තියරි පාර්ට් එකක්. තියරි පාර්ට් එක අපිට අටක් ගාලා අල්ලගෙන ඊට පස්සේ බලලා වෙලාවත් එක්ක බලලා මේ ගණන් හදන කැලලටත් යමු. හරි. තරංග කියන්නේ මොකද්ද? මුලදීම තරංග කියන්නේ අපි දකින උන්තරංග අපිත් එක්ක වටපිටාවේ ගැවසෙන තරංග. වතුරකට ගලක් ගැවුවම ඒකේ තියෙන්නේ මොකද්ද? ඇති වෙන්නේ තරංගයක්. ජල තරංගයක්. නූලක් අල්ලලා මෙහෙම හෙල්ලුවම මොකද්ද වෙන්නේ? ඒත් වෙන්නේ තරංගයක්. ඉතින් ඔන්න ඔය තරංග කියන එක අපිට අර ඉගෙන ගන්න පහසුව සඳහා ඒ කියන්නේ එක එක විදියට බෙදලා තියෙනවා. අන්න ඒක ගැන තමයි අපි මුලදීම තියරි පාඩයක් විතර කතා කරන්නේ. හරි. ටෙක්ස්ට් බුක් හැමෝම ගාම තියෙනවා ඇති මං හිතන්නේ. නැතුණත් කමන්නේ මං කියලා දෙන්නම්. හරි. අපි දැන් වතුර ටැංකියකට හෝ මොකක් හරි වතුර තියෙන ස්ථානයකට ගලක් ඇතෑරී ගමන් මේ තරංගයක් ඇති වෙනවා. මෙහෙම රවුමට තරංගයක් ඇති වෙනවා. අන්න ඒවට තමයි තරංග කියන්නේ. ඊට පස්සේ නූලක් අල්ලගෙන මේ ගැස්සුවට පස්සේ වෙන්නේ තරංගයක් ඇති වෙන එක. ඉතින් ඇයි ඔය තරංග මොකද්ද ඔය වෙන්නේ? මොකද්ද ඒක අපිට ඉන්න වැදගත්කම? ඒ කියන්නේ මෙහෙමයි. තරංගයක වැදගත්කම තමයි දැන් අපි තරංගයක වෙන්නේ අංශු වල චලිතයක් නොමැතිව ශක්තියක් සම්ප්‍රේෂණය වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි ගල් කැටයක් අරගෙන කොහෙට හරි විසි කරලා ගැහුවොත් අපි ශක්තියක් දෙනවා ඒත් එක්කම අංශුවක් චලනය වෙනවා. නමුත් තරංගයක වෙන්නේ අංශු වල චලිතයක් නැහැ. ඒ කියන්නේ සාපේක්ෂව අංශු වල චලිතයක් නැහැ. නමුත් තරංගයක් ප්‍රචාරණය වෙනවා. ඔන්න ඔය විශේෂ සංසිද්ධිය තමයි අපි තරංගවල වැඩිපුර ඉගෙන ගන්න. ඕක තමයි මේකේ තියෙන විශේෂත්වය. හරි. බලමු තරංග. මේ තරංග අපි මූලික වශයෙන් කොටස් දෙකයි. මම පැහැදිලි කරන්නම්. දැන් අපි කරලා පෙන්නන්න. මූලික වශයෙන් තරංග කොටස් දෙකයි. යාන්ත්‍රික තරංග. අනිත් එක විද්‍යුත් චුම්බක තරංග. මොනවද මේ? මොකද්ද මේකේ තියෙන වෙනස? මම පැහැදිලි කරන්නම්. මෙහෙමයි. අපි මුලදී කතා කරමු යාන්ත්‍රික තරංග කියන්නේ මොනවද කියලා. දැන් අපි බැලුවොත් ගල් කැටයකින් වතුරකට ගැහුවට පස්සේ එතන ඇති වෙන තරංගයක් තියෙනවා කියලා මම කිව්වනේ. හරි. ඒ තරංගය ඇති වෙන්න හේතුනේ මොකද්ද? එකක් ගල් කැටය, අනිත් එක වතුර. එහෙම නේද? හරි. ඊට පස්සේ ලණුවක් අරගෙන මේව එල්ලුවට පස්සේ තරංගයක් යනවා කියලා මම කිව්වා. ඒකට හේතුව මොකද්ද? හරි. එකක් අපි අතින් මෙහෙම කරන එක. අනිත් හේතුව තමයි ලණුව. ඒ කියන්නේ යම්කිසි තරංගයක් ඇති වෙන්න මොකක් හරි මාධ්‍යයක් ඕනේනේ. ඒ කියන්නේ මොකක් හරි අර අංශුමය මාධ්‍යයක් අවශ්‍යයි. හරි. අන්නේ අංශුමය මාධ්‍යයක් අවශ්‍ය වන තරංග වලට අපි කියන්නේ මොකද්ද? යාන්ත්‍රික තරංග කියලා. එහෙන් අපිට තේරෙනවා නිකන් අපිට අවුලට අයිඩියා එකක් ගන්න හරි. ඒ කියන්නේ මේකට අංශු ඕනේ නම් මේකට අංශු ඕනේ නැතුව ඇතිනේ. අපි ඒකට එන්න. ඉස්සෙල්ලා මේක බලලිමුකෝ. හරි. අපිට දැන් ටෙක්ස්ට් බුක් එකේ ඉයල් තියෙනවා යාන්ත්‍රික තරංග. ස්ලින්කිය කියන්නේ මේ මෙහෙමයි අපිට අපි අර ඔළුවට යන විදියට අපි බාහිර පරිහරණය කරන දේවල් වලින් කතා දැන් ස්ලින්කිය ගත්තම අපිට හැම වෙලේම අපේ ගෙදර අපේ අතේ ගැවසෙන්නේ නැහැ. නමුත් ලණුව කියන දේ වතුර ටැංකියට ගලක් දැම්ම කියන දේ ඒක නිතරම අපි වටේ ගැවසෙනවා. එහෙනම් ස්ලින්කිය කියන එක ලෝකෙට හිතන්න එපා. ඒක නිකන් මේ බොරුවට විතේ බැරෑරුම් කරන්න දාපු ඒවා. හරි. ඔන්න ස්ලින්කියෙන් වෙන්නේ ඔය දෙයම තමයි. ස්ලින්කිය කියන්නේ හරි නූලක් කියලා හිතා ගන්නකො. ස්ලින්කිය කියන්නේ නූලක්. ඉතින් නූල මේම හොල්ලනවා වගේ තමයි ස්ලින්කිය මේම හොල්ලනවා. එතකොට තරංගයක් ප්‍රචාරණය වෙනවා. මොකද්ද මේ තරංගය? මොකද්ද ඒකට හේතුව? මේ දෙකෙන් එකකට දාන්න පුළුවන් හේතුව මොකද්ද? මම කියන දේ පොඩ්ඩක් හිතන්න. මොකද මේ ඔන්ලයින් කරනවා කියන්නේ ඉතින් ෆිසිකලි අපි හම්බෙලා කරනවා වගේ නෙමෙයි. තමන් උමනාවෙන් කරන්න ඕනේ. හරි. මොකද්ද ස්ලින්කියේ වෙන සංසිද්ධිය? ස්ලින්කියට අපි මෙහෙම
අතින් චලනයක් දුන්නට පස්සේ ඒ දිගේ තරංගය ප්‍රචාරණය වෙනවා. ඒ ප්‍රචාරණය වෙන තරංගයට හේතු වෙන්නේ මොකක් හරි මාධ්‍යයක් තියෙන්න ඕන. අංශුමය මාධ්‍යයක් තියෙන්න ඕන. ඒක ද්‍රව වෙන්න පුළුවන්, ඝන වෙන්න පුළුවන්, වායු වෙන්නත් පුළුවන්. අන්න එහෙම මාධ්‍යයක් අවශ්‍ය වෙන ඒවා තමයි යාන්ත්‍රික තරංග. එතකොට අපිට තේරෙනවා මොකද්ද? ස්ලින්කිය කියන්නේ තමයි ඒ ඝන මාධ්‍ය. අපි ස්ලින්කිය කියලා අපි ඒකේ යන තරංගේ අපි අදහස් කරන්නේ ස්ලින්කිය තමයි අපි කියන ඝන මාධ්‍ය. තේරුණාද? හරි අපි තව බලමු. අපිට ඇහෙන ශබ්ද ධ්වනිය. ධ්වනිය කියන්නේ ශබ්දය. ධ්වනි සම්ප්‍රේෂණය වෙනවා. අපි ධ්වනි සම්ප්‍රේෂණය දැන් මට ඔයාලට මං කියන දේ ඔයාලට ඇහෙනවා. ෆෝන් එකේ ස්පීකර් එකෙන් ඔයාලගේ කනට ඇහෙනවා. කොහොමද මේ වෙන්නේ? කොහොමද වෙන්නේ? ඒ වෙන්නේ මේ වටේ වාතය අංශු වායු අංශු වලට පුළුවන් ඒ හඬ සම්ප්‍රේෂණය කරන්න. එහෙම තමයි තරංග සම්ප්‍රේෂණය වෙන්නේ. ඒක තමයි උදාහරණය තරංග සම්ප්‍රේෂණය වෙන්න ඝන ද්‍රව වායු මාධ්‍යයන් තුනෙන්ම පුළුවන් කියන එක. ධ්වනිය සම්ප්‍රේෂණය වෙන්නේ වායු වලින් විතරද? නෑ ඒක ඔයාලා අපි හැමෝම දන්නවා. වතුරේ සම්ප්‍රේෂණය වෙනවා ඝන වලත් සම්ප්‍රේෂණය වෙනවා. වැඩිම වේගයෙන් සම්ප්‍රේෂණය වෙන්නේ ඝන වල. තේරුණාද? ඔන්න ඔය කියන විදිහට යාන්ත්‍රික තරංග වලට යාන්ත්‍රික තරංග කියන මෙහෙම කොටස් කරලා තියෙන්නේ එම තරංග සම්ප්‍රේෂණය වෙන්නේ යම්කිසි මාධ්‍යයක් අවශ්‍යයි. ඒක ද්‍රව, ඝන, වායු තුනෙම වෙන්න පුළුවන්. තේරුණාද? මම හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ මෙම යාන්ත්‍රික තරංග. යාන්ත්‍රික තරංග අපි කොටස් දෙකයි. මේ යාන්ත්‍රික තරංග කොටස් දෙකකට බෙදෙනවා. එකක් අන්වායාම. අනිත් එක පීඩනය. පුරුණම් වැඩි ලස්සන නැතුවේ. හරි. මේ යාන්ත්‍රික තරංග අපි කොටස් දෙකකට බෙදෙනවා. මොනවද? අන්වායාම සහ තීරයක් තරංග. මොනවද මේ අන්වායාම තරංග තීරයක් තරංග කියලා කියන්නේ? වෙනවද? දැන් ඔයාලා දන්නවා තරංග කියන එක කොටස් දෙකයි. එකක් යාන්ත්‍රික තරංග, අනිත් එක විද්‍යුත් චුම්බක තරංග. යාන්ත්‍රික තරංග කියන්නේ මොකද්ද? මේ තරංග සම්ප්‍රේෂණය වෙන්න යම්කිසි මාධ්‍යයක් අවශ්‍යයි. ඒක ද්‍රව, ඝන, වායු තුනම වෙන්න පුළුවන්. ඒ යාන්ත්‍රික තරංග වර්ග දෙකයි. අන්වායාම තරංග, තීරයක් තරංග. මොනවද? හරි. මම මෙහෙම කතා කරනවා. මම ගන්නම්කෝ වතුර ටැංකියට ගලක් දැම්මම වතුර ටැංකියට ගලක් දැම්මම තරංගයක් ඇති වෙනවනේ. ඇති වෙනවා. හරි. ඒ තරංගය වෙන්නේ කොහොමද? ඔළුවේ මවා ගන්න. මෙහෙම යනවා ඉස්සරහට. එතකොට අපිට පේනවා දැන් අපි ගල් කැටයක් වතුරට දැම්මට පස්සේ ඒ ටැංකියෙන් එළියට ඒ කියන්නේ මැදට ගල දැම්මොත් වතුර ටික ඔක්කොම කොනට ගිහිල්ලා මැද ලොකු කුහරයක් ඇති වෙන්නේ නැහනේ. ඒ කියන්නේ වතුර ටික මැදම තියෙනවනේ. වෙනසක් වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ අංශු වල චලිතයක් නැහැ. නමුත් තරංගයක් සම්ප්‍රේෂණය වෙනවා. ඒ තරංගයේ දිගේ ශක්තියක් යනවා. ගල් කැටයක් වතුර දාලා ඒ තරංගය ඇති වෙද්දි ප්ලාස්ටික් බෝලයක් දැම්මොත් ඒ ප්ලාස්ටික් බෝලේ මේ ඉස්සරහට පාවිගෙන යනවා නේද? උඩට පල්ලෙහාට මෙන් පාවෙනව නේද? අන්න ඒක තමයි කියන්නේ ශක්තිය සම්ප්‍රේෂණය වෙනවා කියලා. මම දැන් කතා කරන්නේ තීරයක් තරංග ගැන. හරිද? මුලදී කතා කරන්නේ තීරයක් තරංග ගැන. තීරයක් තරංග කියන්නේ යම්කිසි තරංගයක එම තරංගයේ ශක්තිය සම්ප්‍රේෂණය වෙන දිශාවට ලම්බකව අංශු වල චලිතයක් සිදු වෙනවා නම් අපි ඒකට කියන්නේ මොකද? තීරයක් තරංග කියලා. මම පැහැදිලි කරන්නම්. හරි. අපි ගමු ස්ලින්කිය. නැත්තම් ලණු කෑල්ල. ඩෙස් එකක් උඩින් ලණු කෑල්ලක් තියලා ඒක අපි මේ දෙපැත්තට මම පේන ඇති. දැන් මෙහෙම ඩෙස් එකක් නම් මෙහෙම මේ පැත්තට චලනය කරොත් අපේ තරංගයේ ශක්තිය යන්නේ ඔයාලගේ පැත්තට. මෙහෙම යන්නේ. නමුත් ඒ තරංගයේ අංශු වල චලිතය ලණුව යන්නේ මෙහෙම. මෙන්න මේ විදියට. එතකොට තරංගය යන්නේ මේ දිශාවට අණු වල චලිතය තියෙන්නේ මේ දිශාවට. තරංගයේ සම්ප්‍රේෂණය වෙන දිශාවට ලම්බකව අණු චලනය වෙනවා නම් අපි ඒවට කියන්නේ තීරයක් තරංග කියලා. තේරෙන්නේ නැති හැමෝටම ආයිමත් අපි පැහැදිලි කරගමු. හරි. අපිට ටෙක්ස්ට් බුක් එකේ කියලා තියෙනවා මේ නිර්වචනය. මාධ්‍ය අංශු චලනය වන දිශාවට ලම්බක දිශාවකට
ප්‍රචාරණය වන තරංග තීරයක් තරංග ලෙස හඳුන්වන්න බෑ. මේවා ඉතින් ඔළුවේම තියෙන්න ඕනේ. මේවා සාමාන්‍ය දැනීම වගේ. මම හිතනවා ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි වෙන්නේ නැති මේ පාඩම කාට හරි බැරි වෙනවා නම් බැරි වෙන්න. මේවා තියරි. මේවා අනිවාර්යෙන් විභාගයට එනවා. ඉන්නේ නැති දේවල් නෙමෙයි මේවා. O level නෙමෙයි A levelුත් තියෙනවා. ඒ නිසා මේවා අනිවාර්යෙන් ඔළුවේ තියෙන්න ඕනේ. තීරයක් තරංග කියන්නේ මොකක්ද කියලා. හරි. මේකේ අණු චලනය වෙන්නේ දැන් තරංගය යන්නේ ශක්තිය යන්නේ මේ දිශාවට. මෙන්න ශක්තිය. ෆෝස්. ශක්තිය. ෆෝස් නේ ශක්තිය. හරිනේ? ඔන්න අණු වල චලිතය. මේ අණු. ඒ කියන්නේ ලම්බකව. මේ යන දිශාවට ලම්බකව. තමයි අණු වල චලිතය තියෙන්නේ. ඒවට කියන්නේ මොකද්ද? තීරයක් තරංග කියලා. දැන් ශක්තිය ගමන් කරන දිශාවට ලම්බකව නම් තීරයක් තරංග අන්වායාම තරංග කියන්නේ මොකද්ද? ශක්තිය ගමන් කරන දිශාවට මොකද්ද? සමාන්තරව. සමාන්තරව අණුවල චලිතයක් තියෙනවා නම් ඒවට අපි කියන්නේ මොකද්ද? අන්වායාම තරංග කියලා. හරිනේ? ඔව්. ඒකට උදාහරණයක් තියෙනවා. දැන් අපි ගමු ස්ලින්කිය. ස්ලින්කිය කියන්නේ මොකද්ද? මේ තියෙන කම්බි දඟරයක්. දිග කම්බි දඟරයක්. අපි මේ කම්බි දඟරය මෙහෙම ප්‍රෙස් කළා ඇතෑරියපු ගමන් මොකද්ද වෙන්නේ? ඇතෑරපු ගමන් මෙහෙම දිග ඇරෙනවා. ඒක අපි දිග කම්බි දඟරයක් හිතමු. ගොඩාක් දිගයි ඒක. අපි ඒක මෙහෙම ඉස්සරහට මෙහෙම ප්‍රෙස් කරනවා. ඊට පස්සේ ඒක දිගේ ඉස්සරහට තරංගයක් යනවා නේද? එතකොට ඔයා හිතන්න ඒ කම්බි දඟරේ යම්කිසි තැනකින් අපි මාක් කරලා තියෙනවා. ගැට ගහලා තියෙනවා කියලා හිතමු. තැන් දෙක තුනකින්. අපි බැලුවොත් දැන් එක්කෙනෙක් එහෙම කරද්දී අපි ඈත ඉඳලා බැලුවොත් මෙයා මේ ඉස්සරහට ස්ලින්කිය චලනය කරනවා ප්‍රෙස් කරනවා. අපි ඈත ඉඳන් බලන් ඉන්නවා. මොකද්ද වෙන්නේ කියලා. හරි. ඉස්සරහට යනවා ශක්තිය. ඒත් එක්කම අර අපි ලකුණු කරපු තැන් තියෙනවානේ. ඒ ඔක්කොම චලනය වෙන්නේ මේ දිශාවට. ඒ කියන්නේ ශක්තිය මේ පැත්තට යනවා නම් අනුත් චලනය වෙන්නේ මෙහෙට. තේරුණාද? ඒක අපි ප්‍රායෝගිකව අපිට එදිනෙදා ජීවිතේදී හම්බෙන දේවල් මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. යාන්ත්‍රික තරංග වලට උදාහරණයක් හිතන්න. මොනවද යාන්ත්‍රික තරංග වෙන්නේ නැත්තේ? මම උදාහරණයක් පැහැදිලි කරේ ජල ටැංකිය. ඒකේ යාන්ත්‍රික තරංගයක්. ලණුවක් මේ සෙලෙවුවොත් එන තරංගේ ඒක යාන්ත්‍රික තරංගයක්. යාන්ත්‍රික නෙවෙයි තීරයක් තරංගයක්. සෝරි. තීරයක් තරංගයක්. අන්වායම් තරංග වලට උදාහරණ මොකද්ද? ධ්වනි තරංග. ඒ කියන්නේ අපි දැන් වචන කතා කරද්දී අපේ හඬ නිකුත් වෙනවා. ස්පීකර් එකෙන් ශබ්දය නිකුත් වෙනවා. ඒක අපේ කනට එනකොට මේ වාතයේ සම්පීඩන සහ විරලන ඇති වෙලා තමයි ඔක අපේ කනට එන්නේ. මම ඒක ගැන වැඩිදුර පැහැදිලි කරන්නම්. දැන් පොඩි අයිඩියා එකක් ඔලුවට ගන්න. අපි කතා කරද්දී වාතයේ අණු ප්‍රෙස් වෙලා ආයි මේ වෙලා ආයි ප්‍රෙස් වෙලා ආයි දිගෑරිලා ආයි ප්‍රෙස් වෙලා ආයි දිගෑරිලා තමයි අපේ කනට ඒ ශබ්දය එන්නේ. තේරුණාද? අන්න ඒවට තමයි අන්වායාම තරංග කියන්නේ. ඒක දැන් අපේ හඬ යන්නේ කාගේ හරි කනකට නම් ඒ කනට යන මාර්ගයේ දිගේ තමයි ඒ අණු ප්‍රෙස් වෙලා මෙහෙම යන්නේ. තේරුණාද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා හැමෝටම. හරි. මේක බේසික් තියරි. හරිද? මේක බේසික් තියරි. ඊට පස්සේ තීරයක් තරංගයක් ගැන අපි පොඩ්ඩක් නිකන් වැඩිදුර පොඩ්ඩක් බලමු. මොකද්ද තීරයක් තරංගයක කොහොමද ඒක යන්නේ? මොකද්ද වෙන්නේ කියලා. ඔයාලට මේක නෝට් ඩවුන් කරගන්න ඕන නම් නෝට් ඩවුන් කරගන්න නැත්නම් රෙකෝඩින් එක දැම්මට පස්සේ ඒක අරගන්න. මේක වැදගත්. ඒ ගැලීම් සටහන වගේ එක වැදගත්. හරි. මම මේ අඳින්නේ තීරයක් තරංගයක්. හරි. මේ තරංගයේ චලිත වෙන දිශාව. ශක්තිය යන්නේ මේ දිශාවට. තරංගයේ ශක්තිය යන්නේ මේ දිශාවට. අණු වල චලිතය යන්නේ මේ.
මේව පල්ලෙහාට මේ මේකෙත් මෙහෙම තත්පරයක්. හරි. තරංගය චලිතය වෙන දිශාව මේක. අංශු බැලුවොත් මේ අංශු මේ පොඩි අපි දැන් බලමු නිකන් මේ පොඩි අංශුවක් කියලා හිතමු මේ අංශුව. හරි. තරංගේ මේ දිශාවට චලිතය වෙනවා. මේ අංශුව මේ මුඩට යනවා. මේ උඩට. තරංගය යන්නේ මේ දිශාවට, අංශුව චලනය වෙන්නේ මේ දිශාවට. එතකොට අපිට පේනවා ශක්තිය සම්ප්‍රේෂණය වෙන දිශාවට ලම්බකව, ඒ කියන්නේ ලම්බක මෙහි උඩට, මෙහි පහළට, මෙහි උඩට, මෙහි පහළට. කොයිම වෙලාවකවත් මේ දිශාවට sorry. හරි. කොයිම වෙලාවකවත් මේ දිශාවටවත් අංශු චලනය වෙන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ යාන්ත්‍රික තීරයක් තරංගවල ලක්ෂණය ඒකනේ. අපි තීරයක් තරංග කියන්නේ මේකනේ. යාන්ත්‍රික තරංගවල තීරයක් තරංග කියලාම කියන්නේ ඒකනේ. දැන් මම ඒක තමයි මෙතන පැහැදිලි කරේ. මම ඒක නෙමෙයි පැහැදිලි කරන්න ගත්තේ. හරිද? දැන් මේ තීරයක් තරංගවල අපිට පේපරේ එන්න පුළුවන්. මේ වගේ තරංගයක් ඇවිල්ලා මේ වගේ A B C මේ වගේ ස්ථාන ලකුණු කරලා දෙන්න පුළුවන්. හරිද? එතකොට මේ තරංගයේ මේ වගේ තැනක් අපි කොහොමද කියන්නේ? මේ වගේ තැනක් අපි කියන්නේ ශීර්ෂයක් කියලා. කන්දක උනත් කන්ද උඩට කොහොමද කියන්නේ? ශීර්ෂයක්, කන්ද මුදුන. මේ වගේ මේ තරංගයේ මේ උඩ තැන් වලට කියන්නේ ශීර්ෂ කියලා. හරිද? මම ඒක ලකුණු කරන්නේ. ශීර්ෂ. හරිද? මේ වගේ තැන් මේවට කොහොමද කියන්නේ? නිම්න. මේවට කියන්නේ නිම්න කියලා. හරිද? දැන් අපි ලණුවක් අරගෙන මෙහෙම චලනය කරාම මේ වගේ තරංගයක් නැති වෙන්නේ. ප්‍රැක්ටිකලි අපි දන්නවා එහෙම තමයි වෙන්නේ කියලා. ඔළුවට දාගන්න තියෙන බේසික් තියෙන. හරිද? මේකට කියන්නේ ශීර්ෂ, මේකට කියන්නේ නිම්න. තරංගේ චලනය වෙන්නේ මේ දිශාවට, අණු යන්නේ ඊට ලම්බකව. තේරුණාද හැමෝටම? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ගෲප් එකට දාන්න. මේවා සටහන් කරගන්න ඕන නම් තම තමන්ගේ يعني හැමෝටම මේ නෝට් එක ඕන නැති වෙන්න පුළුවන්. සමහර අයට මේක නෝට් එක ඕන වෙන්න පුළුවන්. තමන්ට මේ නෝට් එක අවශ්‍ය නම් නෝට් ඩවුන් කරගන්න. හරි? ෂෝට් නෝට් එකක් වගේ හදාගන්න. මම තියන්නේ ගණන් හදද්දී අපි ස්ටෙප් බයි ස්ටෙප් හැමෝටම ගණන් ලියලා එහෙම හදන්න දෙනවා. තියරි ඉතින් තම තමන් කැමැත්ත පරිදි. හරි. මේක ලියා ගන්න ඕන කට්ටිය ලියා ගන්න. ප්‍රයිමැටිකලි හිතනවා. හරි. ඊළඟට යමු අන්වායාම තරංග. අපි ඒක ගම් ස්ලින්කියෙන් පැහැදිලි කරන්න. හරි ඔය දැන් ස්ලින්කිය මම හිතන්නේ ඒක ස්ලින්කියක් වගේ පේන ඇති කියලා. කමන්නේ. ඔන්න ඕකට තමයි ස්ලින්කිය කියන්නේ. හරිද? මේකේ ශක්තිය ගමන් කරන්නේ මේ දිශාවට. ඒ කියන්නේ තරංගය ප්‍රචාරණය වන දිශාව. හරිද? තරංගයේ ප්‍රචාරණය වෙන දිශාව තමයි ඔය. හරිද?
හරි. තරංගේ ප්‍රචාරණය වෙන දිශාව තමයි ඔය තියෙන්නේ. හරි. ඊට පස්සේ මේකේ අංශු චලනය වෙන්නේ. දැන් අපි මෙතනින් මෙහෙම මොන මොකක් හරි අපි වෙන පෑනක් ගමු. මේ පෑනේ. හරි. ඔන්න දැන් අපි රතු පෑනේ. රතු පාටි මේකේ සමනලයක් ගැට ගන්නවා. සමනලයක් වගේ හරි මොකක් හරි එකක්. ඕම ගැට ගන්නවා. හරිද? ඊට පස්සේ දැන් අපි ඕක ඔම චලනය කරනවා. හරිද? එහෙම චලනය කරද්දි අපිට පේනවා තරංගය යන්නේ මේ දිශාවට. හරිනේ? ඒත් එක්කම මේක චලනය වෙන්නේ මේ දිශාවට. ඒ කියන්නේ මේ දිශාවල් දෙකටම චලනය වෙනවා. මේක ප්‍රෙස් වෙද්දි මෙහෙට යනවා. ආයි කියන්නේ ප්‍රෙස් අවුට් වෙද්දි පල්ලෙහාට මෙහෙට එනවා. ඒ කියන්නේ තරංගයේ යන දිශාවට සමාන්තරව තමයි අණු මෙහෙම චලනය වෙන්නේ. ඒක තමයි අන්වායාම තරංග කියලා අපි බේසික් අපි අන්වායාම තරංගය කියන එක බෙදුවේ මෙන්න මේ හේතුව මත. හරි? මේකේ මොකක් හරි ප්‍රෙස් වෙනකොට අපි කියන්නේ මොකද්ද? සම්පීඩන. ප්‍රෙස් වෙනවා. දරා ගන්න අමාරු සම්පීඩන. මේවට කියන්නේ සම්පීඩන. මේක ප්‍රෙස් වෙන තැන් වලට. මේක අපි කියන්නේ එදිනදා ජීවිතේදී අපිට මේක හම්බෙන්නේ මේකෙත් හම්බෙනවා. ඒ වගේම අර ධ්වනි තරංගයක්දී. මේකම තමයි වෙන්නේ. මම ඒක පැහැදිලි කරන්න. මේ වගේ සම්පීඩන මේවට කියන්නේ මේ ප්‍රෙස් නැති තැන් වලට කියන්නේ විරලන. හරිද? මේ සම්පීඩන සහ විරලන වල එකතුවෙන් තමයි අන්වායාම තරංගයක් ගමන් කරන්නේ. තීරයක් තරංගයක් ගමන් කරන්නේ මොකද්ද? ශීර්ෂ සහ නිම්න නිසා. ඒ දෙක එකතුව තවදුරටත් ආවට පස්සේ තමයි තරංගයක් යන්නේ. අන්වායාම තරංග යන්නේ මේ සම්පීඩන විරලන වල එකතුව නිසා. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. ඊට පස්සේ මම පෙන්නන්න ධ්වනි තරංගයක කොහොමද මේක වෙන්නේ කියලා. ධ්වනි තරංගය ස්ලින්ක් එකක් වගේ නෙමෙයි. මම ඒක වෙන හැටි පැහැදිලි කරන්නම්. ධ්වනි තරංගයක් අන්වායාම තරංගයක් කියලා මතක තියාගන්න. දැන් අපි ගමු මේ වායු අංශු. මේ වායු අංශු. හරිද? ඔන්න වායු අංශු. ඔන්න. පේනවා ඇති. පේනවද? ඔව් පේනවා. හරි. මෙන්න මේ වගේ මම කොටු කරන්නම්. මෙයන් ප්‍රෙස් වෙච්ච තැන. මේ යන්නේ හඬ යන්නේ. මේ පැත්තට තමයි යන්නේ. චලිතය තරංග චලිතය වෙන දිශාව. මේ අංශු යන්නේ මේ දිශාවට. මේ දිශාවට. තේරෙනවද? අන්න එහෙම යද්දී යම්සි ස්ථානවල ප්‍රෙස් වෙනවා. ප්‍රෙස් කියන්නේ මොනවද? සම්පීඩන ඇති වෙනවා. ඒ වගේ ප්‍රෙස් වෙන තැන් කියන්නේ සම්පීඩන. මේ වගේ තැන් වලට කියන්නේ විරල. හරිද? තේරුණාද? ඕම තමයි ධ්වනි තරංගේ යන්නේ. හරිද? හරි. ඕම තමයි ධ්වනි තරංගේ යන්නේ. ධ්වනි තරංගය කියන්නේ අන්වායාම තරංගයක්. ඊට පස්සේ අපි බලමු මේකේ ඒ කියන්නේ මේ තියරි කෑල්ලේ අවසානයේට වගේ අවසානයක් නෙමෙයි. මේ අන්වායාම තරංග සහ මේ තීරයක් තරංග වල වෙනස. හරි. මේ සම්බන්ධව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් Zoom එකේ chat එකට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න WhatsApp එකට දාන්න. link එක දාලා තියෙනවා WhatsApp එකට join වෙලා මේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න අනිවාර්යෙන්. අනිවාර්යෙන් අහන්න. සිග්නල් ප්‍රශ්න කාගේ හරි තියෙනවා නම් ඒවත් දාන්න. මොන හරි අර මිස් වෙච්ච තැනක් දැන් තම තමන් ආගෙන ඉද්දී සිග්නල් ලොස්ට් වෙලා මොන හරි වෙලා මේ මිස් වෙච්ච තැනක් තියෙනවා නම් මේක රෙකෝඩින් එක අනිවාර්යෙන් group එකට දානවා මේ ඒකත් බලන්න. තේරෙන්නේ නැත්නම් මේ කියන්නේ ස්පීඩ් වැඩි වගේ නම් ආයෙමත් අහලා බලන්න. මේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් group එකට දාන්න අපි ඊළඟ කැලේට. හරි.
හරි අපි යන් තීරයක් තරංග සහ අන්‍යායම් තරංග වල වෙනස්කම්. ලොකු වෙනස්කමක් නෑ. පොඩි වෙනස්කමයි දැන් අපි කතා කරපු එකම තමයි තියෙන්නේ. තීරයක් අන්‍යායම්. හරි. තීරයක් අන්‍යායම්. දැන් ඔයාලා හිතන්න මොකද්ද වෙනස්කම් වෙන්නේ නැත්තේ? මම එකක් කියලා දුන්නා අංශු වල චලිතය. ඒ කියන්නේ තරංගය ශක්තිය සම්ප්‍රේෂණය වෙන දිශාවට ලම්බකවද සමාන්තරවද කියලා අංශු වල චලිතය මම කිව්වනේ. දැන් හිතන්න මොකද්ද? තීරයක් තරංග වල මොකද්ද ඇත්තේ? අංශු වල චලිතය තරංගේ සම්ප්‍රේෂණය වෙන දිශාවට කොහොමද? ලම්බකවනේ. ඔව් ලම්බකව. අංශු වල චලිතය ශක්තිය සම්ප්‍රේෂණය වෙන දිශාවට ලම්බකව. මේ ලම්බකව කියන එක තමයි ඉතින් මෙතන වැදගත්. අංශු වල චලිතය තරංගය සම්ප්‍රේෂණය වෙන දිශාවට ලම්බකව තමයි තීරයක් තරංග වල යන්නේ. හරි තේරුණා? ඔව්. අන්‍යායම් තරංග වල ඒකෙම සමාන්තරව. හරි මේක තවන්ට ස්ටිකි නෝට් එකක් තියෙනවා නම් ෂෝට් නෝට් කරන වෙනම කොලයක් තියෙනවා නම් මේක ලියලා ගාව වටිනවා. අපි පාඩම් කරෙත් එහෙම. හරි. මේකට උදාහරණ කියලා ගත්තොත් මොනවා හරි තීරයක් තරංග වලට මොනවද? ජල ටැංකියට ගලක් දැම්මම ලණුවක් මෙහෙම තරංගයක් විදියට චලනය කරාම නේ උදාහරණ ජල තරංග. මේකට ධ්වනි තරංග. මම කියන්නේ ධ්වනි තරංග. ධ්වනි තරංග තමයි අන්‍යාය තරංග වලට උදාහරණ. හරි. ඊට පස්සේ අහගන්න මේක පොඩි විස්තරේ. ඝන හා ද්‍රව පෘෂ්ඨ මත හෝ ලණු කම්බි ආදී දිගේ ප්‍රචාරණය වේ තීරයක් තරංග. ලණු කම්බි දිගේ ප්‍රචාරණය වෙනවා. ඝන හා ද්‍රව පෘෂ්ඨ මත ප්‍රචාරණය වෙනවා. දැන් අපිට වාතයේ බැරිද තීරයක් තරංගයක් යවන්න? පුළුවන්. වාතයේ දැන් මම කිව්වනේ යාන්ත්‍රික තරංග කියන දේ ඝන ද්‍රව වායු තුනේම යනවා කියලා. තීරයක් තරංග වායු වල තීරයක් තරංග වායු වල යන්නේ නැහැ නේ. ඒ කියන්නේ ධ්වනි තරංග අන්‍යායම් විදියට වෙනස් කරලා වෙනස් විදියට දාලා තියෙන්නේ. තීරයක් තරංග වල වායු මාධ්‍යයක් වෙන්නේ නැහැ නේ. ඒක පොතේ කියලා තියෙනවා. ඒක අපිට ටෙක්ස්ට් බුක් එකේ අපිට ඒක කියලා තියෙනවා. නමුත් අන්‍යායම තරංග ඝන ද්‍රව වායු හරහා ප්‍රචාරණය වේ. මේ MCQ point. හරිද? ඝන ද්‍රව වායු හරහා ප්‍රචාරණය වේ. මේක ඝන ද්‍රව. හරි? තේරෙන්නේ නැති. ඒ කැලල පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ ඒ කැලල නෝට් ඩවුන් කරගන්න. ඒ කියන්නේ මේ දෙකේ වෙනස ස්ට්‍රක්චර්ඩ් එකකට සෙකන්ඩ් පේපර් එකේ නැත්නම් රචනා ප්‍රශ්න වල පළවෙනි දෙවෙනි ප්‍රශ්න දෙකට අනිවාර්යෙන් ඉන්න පුළුවන්. තරංග පාඩුවේ. හරි. ඊට පස්සේ තියෙනවා ඔයගොල්ලන්ට කරන්න පොඩි වැඩක්. වැඩක් කියන්නේ මේ සම්බන්ධ පොඩි ප්‍රශ්නයක්. මෙදී තරංගයක් කියන්නේ මොකද්ද? මට ඒක මුලින්ම කියන්න බැහැ. තරංගයක් කියන්නේ මොකද්ද? තරංගයක් කියන්නේ මාධ්‍යයක් දිගේ හෝ අවකාශයක් දිගේ. ඒ කියන්නේ මම නිර්වචනයක් දුන්නේ නැති වුණාට මම මේකේ පොයින්ට්ස් ටික ඔක්කොම කිව්වා. ඒ කියන්නේ මාධ්‍යයක් දිගේ හෝ අවකාශයේ. මම මුලදීම පැහැදිලි කරා යාන්ත්‍රික තරංග යන්න මාධ්‍යයක් අවශ්‍යයි. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග කියලා වෙනස් කරපු කෑල්ල යන්න මාධ්‍යයක් ඕනේ නැතුව ඇතිනේ. මම පැහැදිලි කරපු විදිහට. එතකොට අපිට තරංග කියන මුළු ලොකු මාත්‍රිකාවට නිර්වචනයක් දෙද්දී මෙහෙම වෙච්ච එක හොඳයි. නැත්තම් මට මුලදී පැහැදිලි කරන්න අමාරුයි ඒක. තරංග කියන එකට
තරංග කියන ලොකු මාතෘකාවට නිර්වචනයක් දෙනකොට අපිට කියන්න පුළුවන් මාධ්‍යයක් ඇතුව හෝ නැතුව. කියන්නේ මාධ්‍යයක් තියෙද්දි පුළුවන්, බැරි වුණත් පුළුවන් තරංගයක් සම්ප්‍රේෂණය වෙන්න. ඒක තමයි මේ පොතේ කියලා තියෙන අපිට. මාධ්‍යයක් දිගේ හෝ අවකාශයේ. අවකාශය කියන්නේ ස්පේස්. මොකුත් නැහැ. හිස්. විද්‍යුත් චුම්බක තරංග යන ඒ හිස් අවකාශය උනා. අපි ඒක පස්සේ කතා කරමු. මාධ්‍යයක් දිගේ හෝ අවකාශයේ ගමන් කරන කැළඹීම තමයි අපි තරංගයක් කියලා කියන්නේ. ඒක තමයි නිර්වචනය. හරිද? තරංග වල නිර්වචනය තමයි මොකද්ද? මාධ්‍යයක් දිගේ හෝ අවකාශයේ ගමන් කරන කැළඹීමක් තමයි තරංගයක් කියලා අපි කියන්නේ. මේ නිර්වචන වැදගත්. අන්න දැන් තමන් ගාව තියෙන මොකක් හරි පොතේ මේ ප්‍රශ්න ටික ලියාගන්න. පොතක් පෑනක් අරගෙන දැන් ටක් ගාලා ලියාගන්න. ප්‍රශ්නාංක 1 තරංගයක් ලෙස හැඳින්වෙන්නේ කුමක්ද? මම මේක ලියන්නම්. මේ ටික අනිවාර්යයෙන් ලියලා තියාගන්න. මොකද මේ ප්‍රශ්නවල දැන් තව ටික දවසකින් ආයි තරංග පාඩම රිවයිස් ඔළුවේ බලද්දී මේ ප්‍රශ්න ටික බැලුවට පස්සේ තරංග මේක ඔක්කොම දැන් මම කියපු තියරි කැලේ තියෙනවනේ. ඒතර ප්‍රශ්න ටික බැලුවා. ඒකට උත්තරේ බැලුවා. ආයි පුළුවන්. මේවා ඉක්මනට අමතක වෙන තියරිනේ. ගණන් හතර පාඩ නෙමෙයි තියරි. ඒතර ඉක්මනට අමතක වෙනවා. දැන් මේ ප්‍රශ්නේ බැලුවට පස්සේ උත්තරේ බැලුවට පස්සේ ආයි තියරි කැලේ මතකයි. ඒක නිසා මේ ටික අනිවාර්යෙන් ලියා ගන්න. මගේ අකුරු පේනවද? තරංගයක් සංප්‍රේෂණය වන්නේ කෙසේද? දෙවෙනි එක. ප්‍රධාන තරංගාකාර වර්ග දෙක. මේ ප්‍රධාන තරංගාකාර වර්ග දෙක කිව්වම අපිට දෙන්න පුළුවන් ඔළුවට උත්තර දෙකක්. මොකද්ද? අන්වායාම තරංගයි තීරයක් තරංගයිද නැත්නම් යාන්ත්‍රික තරංගයි විද්‍යුත් චුම්බක තරංගයිද කියලා. මෙතන අහන්නේ ප්‍රධාන තරංගාකාරය. දැන් අපි ගැලීම් සටහන දෙද්දී තරංග කියන එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවනේ. අනේ ප්‍රධාන වශයෙන් බෙදපු කොටස් දෙක තමයි ප්‍රධාන තරංගාකාර වර්ග දෙක. ඒකේ අණු කොටසක් ආයමත් කොටස් දෙකකට බෙදුවට පස්සේ තමයි තව තරංග වර්ග දෙකක් තියෙන්නේ. ඒක පොඩ්ඩක් හිතන්න. ඊළඟ ප්‍රශ්නේ නම් ඕනෙත් නෑ. මේක බේසික් ඈ මාර බේසික්. තීරයක් අන්වායාම තරංගවල වෙනස. වෙනස කියන්නේ වෙනස්කම්. examples උත් එක්ක මේ ටික කරන්න මම පොඩි විනාඩි නම් මේකට යයි විනාඩි දෙකක් මම විනාඩි 4ක් 5ක් විතර දෙන්නම්. හැමෝම මේක කරලා WhatsApp එකට දාන්න ෆොටෝ එකක්. නැත්තම් WhatsApp එකට දාන්න හරි කියලා හරි දාන්නකො ෆොටෝ එකක් බැලුණොත්. ඉක්මනට හැමෝම දාන්න විනාඩි 5ක් ඇතුළත. ඊට පස්සේ අපි ඊළඟ කැලේට යමු. ගෲප් එකට දාන්න හැමෝම. හරි ඔක ලියන ගම පොඩ්ඩක් අහගන්න ඉතින්. මේක මේ grade 11. දැන් මේ අපි කරන වැඩේ යන්නේ grade 11. මේ immediately මේ exam ලියන batch එකට සහ ඊට කලින් දැන් අලුතෙන් ඒ 11 වලට යන batch එකට
මේ අවුරුද්දම අපි මේක ෆ්‍රී කරනවා. අමාරු පාඩම් අහලා කරනවා. විෂය ඒ කියන්නේ කියලා අතපසු වෙච්ච ඒවා ආයි කියලා දෙනවා. තමන්ගේ කියන්නේ වෙන ක්ලාස් යනවා නම් මේ කැලේ මට මගේ අරුණා මේ කැලේ කියලා දෙන්න පුළුවන් ද කියලා රික්වෙස්ට් කරොත් අපි ඒ කැලේ වෙනම කියලා දෙනවා. ඒත් එක්කම මේ කරන හැම ක්ලාස් එකකම රෙකෝඩින්ග්ස් අපි යනවා. රෙකෝඩින්ග්ස් අපි ඔයගොල්ලන්ට දානවා. ගෲප්ස් වලට දානවා. YouTube එකට දානවා. ඉතින් මේ අවුරුද්ද පුරාවටම යන වැඩක් නිසා ෆ්‍රී කරන්නේ. ෆ්‍රී කියන්නේ ආයි මගක් කරලා ඉතුරු භාගය කරන්න සල්ලි ඉල්ලන එහෙම වැඩක් නෙමෙයි. මුළු අවුරුද්දම ෆ්‍රී යන්නේ. යාළුවන්ට ෂෙයා කරන්න මේක ෆ්‍රී කරන වැඩක්. සෙට් වෙන්න හැමෝම මේකට මේ ඕලෙවල් සයන්ස් ගොඩ දාගන්න පුළුවන්. අද මේ පළවෙනි සෙෂන් එක යන්නේ පොඩියට හදාගත්තේ. දැන් ස්ටුඩියෝ එකක ඉස්සරහට වැඩ ටික යනවා. ඒක නිසා හැමෝම සෙට් වෙලා ඉන්න. හොඳට අවධානයෙන් අහගෙන ඉඳලා දැන් මෙහෙම දැන් අපි A level class ගියා. අපි A level class කරද්දි මිටඩි ඇඩ්වාන්ස් මේකෙම ඇඩ්වාන්ස් ලෙවල් එක අපිට කරන්න කියන්නේ සොයාවිල්ල උගන්නගෙන යනවා. එතකොට අවධානයෙන් අහගෙන ඉන්න කෙනා තමයි අන්තිමට එක්සෑම් ගොඩ දාගන්නේ. තේරුණාද? අවධානයෙන් ක්ලාස් එකේ කියලා දෙන එක ඔළුවට දාගෙන ඉඳලා ආයෙ ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් ගණන් දැන් ෆිසික්ස් වල වගේ නම් පොඩ්ඩක් ගණන් දෙක තුනක් හදලා පේපර්ස් දෙක තුනක් කරාට පස්සේ වැඩේ ගොඩ O level science ගොඩ දාගන්න පුළුවන්. නමුත් එහෙම කරගන්න පුළුවන් කියලා දෙන වෙලාවේ අහගෙන ඉන්න එකේ. උගන්නන වෙලාවේ අහගෙන ඉන්නවා කියන එක ගොඩක් වැදගත් ෆිසික්ස් පාර්ට් එකට. මොකද මේක පාඩම් කරන්න ගොඩක් දේවල් නැහැ නේ. ගණන් හදන්න තමයි තියෙන්නේ. මගෙන් සයන්ස් වල ෆිසික්ස් පාර්ට් එකට. තේරුණා? ඒක නිසා ක්ලාස් එකේ කියලා දෙන වෙලාවට අහගෙන ඉන්න ෆ්‍රී කරන්නේ අවුරුද්දම සෙට් වෙලා ඉන්න තව යාළුවෝ ඉන්නවනම් මේක සම්බන්ධ කරන්න. ගෲප් එකට දාන්න. ඩන් කියලා හරි දාන්න මොකක් හරි දාන්න. සා ඔයගොල්ලන්ගේ දැන් ඔය දැන් මම මේ ෆිසික්ස් ටික දැන් අදින් පටන්ගෙන ෆිසික්ස් ටික මම කොහොමද ඉවර කරනවා. ඒත් එක්කම ඔයාලට වෙන මොනවා හරි විෂය වෙන මොනවා හරි ගැටලු තියෙනවනම් මගේ සයන්ස් පැත්තෙන් වෙන මොනවා හරි ගැටලු තියෙනවනම් ඒවත් ගෲප් එකට අප්ඩේට් දාන්න. මේ කැලල අමාරුයි. මේ කැලල තේරෙන්නේ නැහැ. එහෙම කියලා ගොඩ දාලා දෙන්න පුළුවන්. සෙට් වෙලා ඉන්න හැමෝම ක්ලාස් එකත් එක්ක ගෲප් එකට දාන්න ඉවරුනම ඉක්මනට. ගෲප් එකට දාන්න කරලා ඉක්මනට. මම මේ කරපු ටිකේ මේ නෝට් එක ක්ලාස් එක ඉවර වෙලා පැයක් ඇතුළත channel මේ අපේ channel එකට දානවා. අපේ WhatsApp group එකට දානවා.
නෝට් එකක් මිස් වුණා නම් මග ඇරුණා නම් ඒක බලලා ලියාගන්න නෝට් එක කම්ප්ලීට් කරගන්න. මොකද ක්ලාස් එකේ දැන් කියලා දෙන එක මේ වෙලාවේ මතක තියෙන්න පුළුවන් පස්සේ අමතක වෙන්න පුළුවන්. ඒක නිසා නෝට් එක හදා ගන්න අනිවාර්යයෙන්. මම නෝට් එක දාන්නම්. එක දිගටම දැන් මේ ෆිසික්ස් ටික මම ඉවර කරලා දෙන්නම්. මම හිතනවා ගොඩක් අයට ෆිසික්ස් පාර්ට් එක අමාරු ඇති කියලා O level science වල. ඒ කැලේ ගොඩ දාලා දෙන්නම්. එක දිගට ඒ අතරේ වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න ගෲප් එකට. කවුරුත් තාම දාලා නැහැ ගෲප් එකට ඉවරයි කියලා. හරි අපි ඊළඟ පාර්ට් එක කරමු. ඊළඟ පාර්ට් එකට යමු. ප්‍රශ්න ටික ලියාගෙන උත්තර ටික ලියා ගන්න. වටිනවා ඒ ටික. හරි ඊළඟ පාර්ට් එකට යමු. හරි ඊළඟට අපි යන්නේ තරංග චලිතය සම්බන්ධ තරංග චලිතය හා සම්බන්ධ භෞතික රාශි. මේ කියන්නේ පොඩ අපි ලං වෙන්නේ මේකේ ගණන් හදන පාර්ට් එකට. හරිද? හරි. දැන් ওই තරංග මම දැන් තරංගයක් මෙහෙම ඇන්දට ඇත්තටම මේ ලෝකේ තියෙන තරංග මෙහෙමද යන්නේ? නෑ, එහෙම නෙමෙයි යන්නේ. තරංග යන්නේ මෙන්න මේ විදියට. ඔන්න ඔහම. ඒ කියන්නේ අපිට හිතා ගන්නවත් බෑ. මේ ආකාරයට කියන්නේ සයිනාකාර. සයිනාකාර තරංග. සයිනාකාර. මේවට කියන සයිනාකාර තරංග. නමුත් අපි වයලින් එකක් ගැහුවොත්, ගිටාර් එකක් ගැහුවොත්, ෆ්ලූට් එකක් ගැහුවොත් අපිට ඇහෙන සවුන්ඩ් එක තියෙනනේ. ඒකේ තරංගායාමය, ඒ කියන්නේ මේ බැලුවොත් මෙන්න මේ වගේ තියෙන්නේ. නමුත් අපිට මේක ඕලෙල් වලට විස්තර කරගන්න නැහැ. අපිට දෙන්නේ සයිනාකාර තරංග විතරයි. ඒ කියන්නේ මූලිකම තරංග, බේසික්ම තරංගේ බැලුවොත් සයිනාකාර තරංගය. අපිට ඕලෙල් වලදී ගණන් හදන්න තියෙන්නේ සයිනාකාර තරංගයකින් තමයි. මේ වගේ තරංග අපේ විෂයට නැහැ. විෂයට නැහැ. විෂයට තියෙනවා. අපිට ඉගෙන ගන්න ඕනේ. හරි? ඒක තමයි මේවට කියන්නේ සයිනාකාර. සයිනාකාර. සයිනාකාර තරංග. හරි. මේව අපිට ඉගෙන ගන්න නැහැ. මේවා තියෙනවා ඉගෙන ගන්න නැහැ. මේවා තියෙනවා. හරි. මේ සයිනාකාර තරංගයක් අපි ලොකු කරලා අඳිමු. මේකේ තියෙනවා අඳුර ගන්න තැන් වගේක්. අපි දැන් ඉස්සෙල්ලා අඳුරගත්තේ තීරයක් තරංගේ ශීර්ෂයක් නිම්නයක් නේ. ඒකත් ඕනේ. නමුත් ඒකට වැඩිය තව පොඩ්ඩක් විස්තර කරලා අපි මේ තරංගය ගැන ඉගෙන ගන්න ඕනේ. මේ තරංගය යන්න.
හරි හොඳට තියෙනවා. මේ තරංගයේ මේ සයිනාකාර තරංගයේ මේකට කියන්නේ ශීර්ෂය මේකට කියන්නේ නිම්නය. ඒක මතකයි? ඒක ඊට පස්සේ මේකේ මෙන්න මේ දැන් මේ අංශුවක චලනය දැන් මේ තරංගයක් මෙහෙම යනවා මේ අංශුවක චලනය මේ බලන්නේ ඉස්සෙල්ලා කියපු පාර්ට් එක මේ අංශුවක චලිතය මේ යන්නේ මොකක් හරි එක අංශුවක් අරගෙන ඒ අංශු ටික මේ කියන්නේ අංශු ටික අරගෙන ඒ අංශු ටිකේ චලිතය යන හැටි තමයි අපි මේ බලන්නේ මේ තරංගය සයිනාකාර තරංගය මේ සම්ප්‍රේෂණය වෙන තරංගය හරිනේ මේ කොටසට අපි කියන්නේ මොකද්ද කියන්නේ මේ අණුව චලනය වෙනවා චලනය වෙන උප්පරිම උස අණුව තියෙන්න ඕන මෙතනනේ නමුත් මෙතන තියෙන්න ඕන අණුව දැන් තියෙන්නේ මෙතන ඒ කියන්නේ මේ අණුවට මීටර උඩට යන්න බෑ මේ අණුව චලනය වෙන උප්පරිම උස අපි ඒකට කොහොමද කියන්නේ මම හිතන්නේ ඔයාලා දන්නවා ඇති මේකට කියන්නේ විස්තරය කියලා විස්තරය හරි මේකට කියන්නේ විස්තරය ඊට පස්සේ දැන් අපි බැලුවොත් මේ දැන් මේ අණුවක් අණු ටික බැලුවොත් මේ අණුව මේ මුරට යනවද මේ අණු ටික බැලුවොත් මෙතන ඉඳලා මෙතෙන්ට එනකන් එක විදියක් ආයි මෙතන ඉඳලා මෙතෙන්ට එනකන් එක විදියක් නේ අපි තව ටිකක් ඉස්සරහට අඳිමු හරි කොහොමද එතුණා මේ අණුව මේ තරංගේ මෙතන ඉඳලා මෙතෙන්ට එනකන් එක විදියක් මෙතන ඉඳලා මෙතෙන්ට එනකන් එක විදියක් හරි දැන් අපි මේ කැල්ල වහ ගන්නවා ඔන්න දැන් මේ කැල්ල වැහුවා ඔන්න මේ කැල්ල වැහුවා මේ දැන් අපි බැලුවොත් මේ කැල්ල මේ විදියම නේද දැන් අපිට තේරෙනවා මේ කැල්ලත් මේ විදිය මේ කැල්ලක්ම මෙතනක් තියෙනවා මේ කැල්ලක්ම මෙතනක් තියෙනවා ඒ කියන්නේ අපි මේ එක කොටසක් තනි කරගත්තොත් මේ කැල්ල වහලා මේ කොටස තනි කරගත්තොත් මෙන්න මේ වගේ කොටස් එක දිගට තවදුරට ගියාට පස්සේ තමයි මුළු තරංගය ඇති වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ගමු මූලික ඒකකය. දැන් අපේ ඇඟේ මූලික ඒකකය මොකද්ද? බයෝ. සෛල නේ? මූලික ඒකකයේ සෛල. දැන් මොකක් හරි දෙයක මූලික ඒකකය තනුන් ඒකකය. ඒ කියන්නේ පොඩිම දේ. ඒ කියන්නේ කඩන්න පුළුවන් පොඩිම දේ. මේ තනුන් ඒකකය කියන්නේ. දැන් මෙතන අපිට තේරෙන විදිහට අපිට මේ තරංගය කඩන්න පුළුවන් පොඩිම කෑල්ල තමයි මෙන්න මේක කොටසක්. නේද? මේක කොටසක්. ඉතින් මෙන්න මේ වගේ කොටස් එකම එක දිගට යෙදුනට පස්සේ තමයි මේ ෆුල් තරංගය ඇති වෙන්නේ. මේ කොටසකට අපි කියනවා නමක්. මොකද්ද? ලැම්ඩා. තරංග ආයාමය. මේ තරංග පාඩම O level වලත් සහ මෙතනින් ගියාම A level වලත් තරංග තියෙනවා. තරංග කියන එක ලෝකෙටම තියෙනවා A level වල. මේ ලැම්ඩා කියන එක ගොඩක් වැදගත් ෆිසික්ස් වල. ඒ කියන්නේ A level ෆිසික්ස් වල. තරංගායම කියන එක ගොඩක් වැදගත්. තරංගායම කියන්නේ මොකක්ද? තරංගායම කියන්නේ මොකක්ද? මම නිර්වචනයක් දුන්නේ නැහැ තාම. නිර්වචනයක් නෙමෙයි මම හිතුවේ. මම කියන්නේ මම ඔයාලගේ ප්‍රශ්නයක් විදිහට අහුවේ තරංගායම කියන්නේ නිර්වචනයක් ගැන නෙමෙයි. නිකන් බේසික් අයිඩියා එකක්. මොකද්ද? මේ කෑලි දෙකම එක වගේ මේ තරංගේ කඩන්න පුළුවන් අපිට තේරෙන විදිහට කඩන්න පුළුවන් පොඩිම කෑල්ල. එක වගේ කෑලි පොඩිම කෑල්ල. එක වගේ කෑලි ගොඩකට කඩලා ඒ කෑලි ගොඩෙන් ගන්න පුළුවන් එක කෑල්ලක් තමයි තරංගායමී කියන්නේ. හරි? ඒක තමයි තරංගායමී කියන්නේ. මම දැන් නිර්වචනය කියලා දෙන්නම්. හරි. දැන් මේ වගේම කෑල්ලක් නේ මෙතනින් පටන් ගන්නෙ. නේද? දැන් අපිට පොතේ කියලා දෙනවා. තරංග චලිතයට සහභාගී වන එක් අංශුවක සිට එම චලිත ස්වභාවයෙන්ම පවතින ආසන්නතම අනෙක් අංශුවට ඇති දුර තමයි තරංගායාමය කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් මෙතන ඉන්නවා එක පුද්ගලයෙක් කියලා හිතමු. දැන් මේ අණුව ඔක්කොම එකිනෙකට වෙනස්. මේ අණුව එක පුද්ගලයෙක්. මේ අණුව එකක්. මෙතන ඉන්නකම් අණු ටික ඔක්කොම වෙනස්.
මේ අණුව වගේම සර්ව සම අණුවක් නේද මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මේ අණුවේ චලිතයට සර්ව සමයි නේද මෙතන අණුවේ චලිතය. නේද? දැන් අපි කිව්වේ මේ කඩන්න පුළුවන් එක වගේ කෑලි ඔක්කොම කඩලා ඒක කෑල්ලක් ගත්තම ඒකට තමයි තරංගායාමය කියන්නේ. ඒ කියන්නේ මේ වගේම කෑල්ලක් ඉබේ මෙතනක් තියෙන්නේ. දැන් මෙතන ඊළඟට හදාගන්න තරංගේ මෙතන තියෙන කෑල්ල මේ වගේම තමයි. ඒක තමයි මේ නිර්වචනය කියන්නේ. පොඩ්ඩක් හොඳට පැහැදිලි කරලා මතක තියාගන්න. තරංග චලිතයට සහභාගී වන එක් අංශුවක සිට තරංග චලිතයට සහභාගී වන එක් අංශුවක සිට ඒ වගේම තියෙන අනිත් අංශුවට තියෙන කෙටිම දුර. කෙටිම දුර නෙවෙයි තියෙන දුර. මේ වගේම අංශුවක් තමයි මෙතනක් තියෙන්නේ. නමුත් මෙතින්ද මෙතෙන්ට යන දුර තරංගායාමය නෙවෙයිනේ. එක වගේම තියෙන අනිත් අංශුවට තියෙන කෙටිම දුර තමයි තරංගායාමය කියන්නේ. තේරුණාද? මෙතනින්ද මෙතෙන්ට තියෙන දුර තරංගායාමය. ඒක මේ වගේ කෑල්ලකින් පටන් ගන්න ඕනේ කියලා නියමයක් නැහැ. හරිද? දැන් අපිට මෙහෙමත් පුළුවන්. මේ වගේම කෑල්ලක් නම් මෙතන තියෙන්නේ. දැන් මේ වගේම කෑල්ලක් තමයි මෙතනක් තියෙන්නේ. නේද? එතකොට මෙතනින් ඉරක් ගහලා මෙතනින් ඉරක් ගැහුවොත් මේ කෑල්ලටත් මොකද්ද කියන්නේ? ඒත් කියන්නේ ලැම්ඩාම තමයි. තරංගායාමයේම තමයි. අපිට එතෙන්ටත් ඒ නිර්වචනය අර විදිහටම දාන්න පුළුවන්. මොකද්ද? තරංග චලිතයට සහභාගී වන එක් අංශුවක එම චලිත ස්වභාවයට සමාන එම ස්වභාවයම පවතින අනිත් අංශුවට තියෙන දුර කෙටිම දුර. ඒක පැහැදිලිද? මොකද මේ වගේම එකක් මෙතනත් එනවා. නමුත් ඒ දුරට තරංගායාමය කියන්නේ නැහැ. මේ දුරටයි තරංගායාමය කියන්නේ. ඔන්නෝක තමයි තරංගායාමය කියන ලැම්ඩා. ලැම්ඩා. ඕක තමයි මොනවද ලැම්ඩා ලියන්නේ. අන්දි ලැම්ඩා. හරිනේ? විස්තරය කියන්නේ මම පැහැදිලි කරා විස්තරය. සාමාන්‍යයෙන් අපි විස්තරය කැපිටල් A වලින් හඳුන්වනවා. විස්තරය අපි පොතේ පැහැදිලි කරලා දීලා දෙන තරංග චලිතයට සහභාගී වෙන අංශු විසින් මධ්‍ය පිහිටුමේ. මධ්‍ය පිහිටුම කියන්නේ මොකක්ද? ඒ කියන්නේ වතුරයකට ගලක් ගැහුවේ නැත්නම් ඒ වතුර නිකන් තියෙනවනේ. ඔය පාඩුවේ තියෙනවනේ. අපි ගලක් ගහලා ඒක මෙහෙම තරංගයක් ඇති කරන්නේ අපිනේ. ඒ ඇති කරන්න කලින් තියෙන පිහිටුමට තමයි මධ්‍ය පිහිටුම කියලා කියන්නේ. ඊට පස්සේ අපි ගලක් ගැහුවට පස්සේ අංශු උඩට යනවා පහළට යනවා. වතුර උඩට එනවා පහළට යනවා. අන්නේ වතුර උඩට එන උපරිම උසයි පල්ලෙහාට යන උපරිම උසයි. උඩට එන උපරිම විස විතරක් නෙමෙයි පල්ලෙහාට යන උපරිම උසටත් කියන්නේ විස්තරය කියලා. කියන්නේ මාධ්‍ය පිහිටුමේ සිට ගමන් කරන උපරිම උස. මේකෙන් තරංග චලිතයට සහභාගී වන අංශු. ඒ කියන්නේ මාධ්‍ය තියෙන අංශු. අපි කිව්වේ යාන්ත්‍රික තරංගයක් ගමන් කරන්න මාධ්‍යයක් තියෙන්න ඕනේ. ඒ අංශු තරංගේ චලිතයට සහභාගී වෙනවනේ. ඒ අංශු වල මධ්‍ය පිහිටුමේ සිට සිදු කරන උපරිම විස්තරණය. උපරිම විස්තාර. ඒ කියන්නේ උපරිම විස්ථාපනය. ඒ කියන්නේ මේ මධ්‍ය පිහිටුමේ ඉඳලා ගමන් කරන දුර කොච්චර දුරට මෙහෙම උඩට පල්ලෙහාට යනවද කියන එක අන්නේ යන උපරිම දුරට තමයි අපි කියන්නේ විස්තරය කියලා. ඒක උඩට ගියත් පල්ලෙහාට ගියත් විස්තරය නම් විස්තරය තමයි. මධ්‍ය පිහිටුමේ ඉඳලා යන්නේ. හරි. ඒකට තමයි විස්තරය කියලා කියන්නේ. තරංගායාමය කියන්නේ ඒක. ඒ කියන්නේ තරංගායාම අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් අපි මේකට කියන්නේ ශීර්ෂයක් කියලානේ. මේකටත් කියන්නේ ශීර්ෂයක් කියලානේ. තරංගායාමයක් අපිට කියන්න පුළුවන් ශීර්ෂයක ඉඳලා ඊළඟ ශීර්ෂයට තියෙන දුර කියලා කියන්න පුළුවන්. ඒත් එකම තව විදිහකට කියන්න පුළුවන්. ඒ මොකද්ද? මම හිතනවා ඔයාලගේ ඔළුවෙන් දැන් හිතන ඇති මොකද්ද? ශීර්ෂයක ඉඳලා ඊළඟ ශීර්ෂයට දුර නම් මේකට කියන්නේ මොකද්ද? මේකට කියන්නේ මොකද්ද? නිම්නය. නිම්නයක ඉඳලා ඊළඟ නිම්නයකට තියෙන දුරත් අපිට කියන්න පුළුවන් මොකද්ද? තරංගායාමය කියලා කියනවා. හරි? පැටලෙන්නේ නැතුව ආගෙන ඉන්න ඕනේ. මොකද කියලා අවධානයෙන් හිටියොත් තමයි මේ මතක හිටින්නේ. තේරුණාද? මම ආයෙ කියන්නම්. මධ්‍ය පිහිටුමේ ඉඳලා තරංගයට සහභාගී වන අංශු ගමන් කරන උපරිම උස. උපරිම විස්ථාපනයට අපි කියන්නේ මොකද්ද? විස්තරය කියලා. හරි? ඊට පස්සේ අංශුවට චලිතයට සහභාගී වන අංශු මේ කියන්නේ තරංගයේ චලිතයට සහභාගී වෙන අංශුවක සිට එම චලිත ස්වභාවයම පවතින ආසන්නම අනිත් අංශුවට. ඒ කියන්නේ තරංගයේ චලිතයට සහභාගී වෙන අංශුවක ඒ අංශුවක එම අංශුවේ චලිතයට
ස්වභාවයෙන් සමාන අනිත් අංශුවට තියෙන දුර තමයි තරංගායාමයේ ලැම්ඩා කියලා අපි කියන්නේ. පටල ගන්න එපා දෙක. ඒක අපිට කියන්න පුළුවන් මොනවද මේ? ශීර්ෂ දෙකක් අතර තියෙන දුර. නිම්න දෙකක් අතර තියෙන දුර. ඒ මොකද්ද? තරංගායාමය. හරිද? මේව ඔළුවේ යන්න. හරි. දැන් මේ දැන් ඔන්න තරංගයක් පටන් ගන්නවා මම හිතලා තරංගයක් ඔන්න මම දැන් පටන් ගන්නවා. ඔන්න දැන් මම ඉතින් තරංගයක් පටන් ගත්තා. ඒ තරංගේ මේ අංශු නෙවෙයි මම කියන තරංගය. වටහා ගන්න එපා වැරදිට. මොකද මමත් මේක පොඩි කාලේ ඕලෙවල් කාලේ මට මේක පැටලුණා. මේ අංශු නෙමෙයි යන්නේ තරංගේ යන්නේ. ඔන්න දැන් තරංගේ මෙතින්දල මෙතෙන්ට යන්න මෙහෙම යනවා. ආයි මෙතින්දල මෙහෙට මෙහෙම යනවා. දැන් මම කිව්වනේ මේක කෑල්ලක් කියලා. මේක තව කෑල්ලක් කියලා කිව්වනේ. මේ වගේම කෑල්ලන්නේ මේකත්. දැන් තරංගේ මම පටන්ගෙන ඔන්න මම දැන් ස්ටොප් වොච් එක ස්ටාර්ට් කරනවා. තරංගේ දැන් ඔන්න මම කාට හරි ගෙන මම දැන් මෙතන තරංගේ පටන් ගත්තා. කාට ස්ටොප් වොච් එක දාන්න කියලා. ඔන්න දැන් මෙතෙන් තරංගේ පටන් ගත්තු ගමන් ස්ටොප් වොච් එක දානවා. ආයි මෙතෙන් ගිහලා මෙතෙන්ට මම කියන ඔෆ් කරන්න කියලා. එතකොට ටයිම් පීරියඩ් එකක් ගියානේ. හරි. ඒ වගේම ටයිම් පීරියඩ් එකක් යනවා කියලා ඔයාලට හිතෙන්න ඕනේ මෙතන ඉඳලා මෙතෙන්ට යන්න. මොකද මේ කෑලි දෙකම සාරු සමාන. තේරුණාද? එතකොට හොඳට අහගන්න. තරංගයක් මේ තරංග ආයාමයක දුර මොකද මේ තරංග ආයාමය මේ එක වගේ ගොඩක් කෑලි තියෙනවා. ඒ ගොඩක් කෑලි වලින් එක කෑල්ලක් යන්න ගතවන කාලයට කොහොමද අපි කියන්නේ? අර දැන් මම ස්ටොප් වොච් එක මෙතනින් දාන්න කියලා මෙතනින් ඕෆ් කරානේ. අන්නේ කාලේ දැන් අපි කාලයක් මැනගත්තා. යම්කිසි කාලයක් මැනගත්තා. මට ආව ඔන්න මිලි තප්පර 10ක්. ඒ මිලි තප්පර 10 කියන්නේ මොකද්ද? මේ තරංගයේ ආවර්ත කාලය. හරිද? ආවර්ත කාලය. ඒක අපි පැහැදිලි කරලා ඒක ගොඩක් විදිහකට අපිට පැහැදිලි කරන්න පුළුවන්. හරිද? පොතේ අපිට කියලා දෙන්නේ මේක. එක් අංශුවක් විසින් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීම සඳහා ගතවන කාලය. දැන් මේකට කියන්නේ සම්පූර්ණ දෝලනයක් කියලාද? ඔව්. සම්පූර්ණ දෝලනයක් තමයි. ඇයි එහෙම කියන්නේ? දැන් ඔන්න ස්ටොප් වොච් එක පටන් ගන්න එක්කනට මම කියනවා මෙතන හයි ස්ටාර්ට් කියලා. මේක මෙතෙන්ට ආවම ස්ටොප් කියනවා. එතකොට සම්පූර්ණ දෝලනයක් වෙලාද? ඇයි නැත්? මේ වගේ කෑලි දිගින් දිගටම තියෙනවා නම් ඕන්න සම්පූර්ණ දෝලනයක් වෙලා. නමුත් මේකට තමයි එක කෑල්ලක් කියලා මම කලින් කිව්වේ. මෙන්න ඒක කෑල්ල. එතකොට මේ කෑල්ල විතරක් කාලය මැනගත්තම මම ආවර්ත කාලය නෙමෙයි නේද මැනගෙන තියෙන්නේ. පොතේ කියන විදියට. සම්පූර්ණ දෝලනයක්. එහෙනම් මෙතනින් පටන් ගත්තට පස්සේ මෙන්න මෙතනින් ස්ටොප් වොච් එක ඔෆ් කරන්න කිව්වොත් අන්න මම මැනගෙන තියෙන්නේ ආවර්ත කාලය. තේරුණාද? හරි. පොතේ අපිට කියනවා එක් අංශුවක් විසින් සම්පූර්ණ දෝලනයක් කිරීම සඳහා ගතවන කාලය ආවර්ත කාලය නමින් හැඳින්වේ. ඒක අපිට තව විදිහට කියන්න පුළුවන්. කොහොමද? පොඩ්ඩක් හිතන්න. හරි. මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ගතවන කාලය ආවර්ත කාලය නම් මෙතන ඉඳලා මෙතෙන්ට යනවා කියන එක මොකද්ද අපිට කියන්නේ? මේ කෑල්ලට මොකද්ද අපි කිව්වේ? නමක් කිව්වනේ. මොකද්ද? තරංගායාමය. අංශුවක් යම්කිසි අංශුවක් තරංගයක අංශුවක් තරංග ආයාමයකට සමාන දුරක් ගමන් කිරීමට යම්කිසි තරංගයක් තරංග ආයාමයට සමාන දුරක් ගමන් කිරීමට ගතවන කාලය ආවර්ත කාලය කියලා මම කියනවා. හරිද? ඒක හරිද? තරංගයක් තරංග ආයාමයට සමාන කාලයක්. තරංග ආයාමයට සමාන දුරක් ගමන් කිරීමට ගතවන කාලය. බලමු. තරංගයක් තියෙනවා. තරංග ආයාමයක් ගමන් කිරීමට ගතවන කාලය ආවර්ත කාලය. හරිනේ? තරංගායාමය කියලා අපි කිව්වේ මොකද්ද? එක වගේ කෑලි ගොඩකින් ගන්න පුළුවන් එක කෑල්ලක්. ඉතින් එක කෑල්ලක් ගත වෙන යන ඒ කෑල්ල යන්න ගත වෙන කාලය අපි කොහොමද කිව්ව ආවර්ත කාලය කියන්නේ? ඒ කියන්නේ තරංගයක් තරංග ආයාමයට සමාන දුරක් ගමන් කිරීමට ගත වෙන කාලයටත් අපිට කියන්න පුළුවන් ආවර්ත කාලය කියලා. හරිනේ? බේසික්. තේරෙනවා කියලා හිතන හැමෝටම. හරිනේ? හරි. ආවර්ත කාලය මොකද ආවර්ත කාලය අපි ලියනවා T.
කැපිටල් T ආවර්ත කාලය. හරි. ඔය ආවර්ත කාලයත් එක්කම යන එකක් තමයි හර්ට්ස්. හර්ට්ස් කියන්නේ මොකද්ද? සංඛ්‍යාතය. හරිනේ. සංඛ්‍යාතය කියන එකේ නිර්වචනය මොකද්ද? සංඛ්‍යාතය කියන එකත් එක්කම අපේ ඔළුවට එන්න ඕනේ දැන් මෙතනින් අද ඉඳලා සංඛ්‍යාතය නිර්වචනය කියද්දිම අපේ ඔළුවට එන්න ඕනේ මොකද්ද? තත්පරයක්. වංශක. එක තත්පරයක්. සංඛ්‍යාතය කියද්දිම සංඛ්‍යාතයේ නිර්වචනය අපෙන් ඇහුවොත් එතකොට අපිට ඔළුවට එනවා තත්පරයක්. හරි. තත්පරයක්. මොකද තත්පරයක්? එක් අංශුවක් විසින්, ඒ කියන්නේ තරංගයක එක් අංශුවක් විසින් තත්පරයකදී සිදුවන දෝලන වාර සංඛ්‍යාව. මේ මුඩ පල්ලෙහා යනවනේ. දැන් මම දැන් ගලක් ගැව්වට පස්සේ වතුර මෙහෙම චලනය වෙනවනේ. දැන් අපි ස්ටොප් වොච් එකක් නෙමෙයි. අපි ඒ කියන්නේ ඒක යන්න ගත වෙන කාලයක් නෙමෙයි. අපි නිශ්චිත කාලයක් ගන්නවා. නිශ්චිත කාලයක් කියන්නේ තත්පරයක්. ඔන්න අපි නිශ්චිත කාලයක් අරගෙන යම්කිසි අංශුවක් දිහා ඔන්න අපි බලනවා කොහොම හරි. ඒක කරන්න අමාරුයි. ප්‍රැක්ටිකල් අපිට කරන්න බැරි දෙයක් ඒක. මම කියන්නේ බලන එක. සංඛ්‍යාතය හොයන්න පුළුවන්. ප්‍රැක්ටිකලි අපි ඔන්න මම කොහොම හරි බලනවා අංශුවක් තප්පරයකට කොච්චර මේ උඩ පල්ලෙහා මේ යනවද කියලා. අන්නේ තප්පරයකට ඒ උඩ පල්ලෙහා යන කාලය මේ ප්‍රමාණයක් මැනගෙන මම ලියා ගන්නවා ඒක මේ සංඛ්‍යාතය කියලා. ඔන්න ඔකට තමයි සංඛ්‍යාතය කියලා කියන්නේ. ඒක අපි නිර්වචනය දීලා තියෙනවා. එක් අංශුවක් විසින් ඒකක කාලයකදී අපි තත්පරයක්. ඔන්න ඒකක කාලයේ තත්පරයක්. එක් අංශුවක් විසින් ඒකක කාලයකදී සිදු කරන දෝලන සංඛ්‍යාව නමින් හැඳින්වේ. තේරුණා? යම් කිසි අංශුවක් ඒකක කාලයකදී සිදු කරන දෝලන වාර සංඛ්‍යාව තමයි අපි කියන්නේ සංඛ්‍යාතය කියලා. මේ කැලම කාගමු. සංඛ්‍යාතය F අවුරක් කැත වෙච්ච F අවුරක් වගේ තමයි සංඛ්‍යාතය අපි ලියන්නේ. අපි ඒකට හර්ට්ස් HZ තමයි අපි ලියන්නේ මේ මොකද්ද? ඒකකයේ විදිහට හර්ට්ස් ලියන්නේ. සංඛ්‍යාතය අපිට සමාන කරන්න පුළුවන් මෙහෙම දෙයකට. දැන් අපි යම්කිසි තරංගයක ආවර්ත කාලය දන්නවනම් ඔන්න මට තරංගයක් පෙන්නලා කවුරු හරි කියනවා මේක ආවර්ත කාලය මෙච්චරයි කියලා. ඔයා කොහොම හරි මේකේ මට සංඛ්‍යාතය හොයලා දෙන්න කියනවා. මම කොහොමද ඒක හොයන්නේ? මාරම ලේසි. සංඛ්‍යාතය කියන එක මේක මතක තියෙන්න ඕන දෙයක්. මේක ඉස්සරහට ඒ කියන්නේ දැන් අපි ඒ ලෙවල් වලදී නම් මේක කරද්දී මේක අපිට කියලා දුන්නෙත් නැහැ. මේක අපි දන්නවා. ගානකදී ආවර්ත කාලය දුන්නම අපි මොකුත් නොලිය සංඛ්‍යාතය අපි හිතනවා. ඒ වගේ ඔළුවට යන්න ඕන වැඩක් තමයි මේ සංඛ්‍යාතයේ ආවර්ත කාලයෙන් හොයන එක. මම ඒක ලියන්නම්. ආවර්ත කාලය නෑ සංඛ්‍යාතයනේ. මෙහෙම ලියන්නත් පුළුවන්. සංඛ්‍යාතය සමානයි 1 යට ආවර්ත කාලය. සමීකරණය ඕක. 1 යට t. මේවා මතක තියෙන්න ඕන සමීකරණ. ෆිසික්ස් රඳාපවතින දෙන්නේ සමීකරණත් එක්කනේ. හරි. මොකද්ද? ආවර්ත කාලයේ පරස්පරය තමයි සංඛ්‍යාතයට සමාන වෙන්නේ. පරස්පරය කියන්නේ මොකද්ද? 1 යට ආවර්ත කාලය. ආවර්ත කාලය එකෙන් බෙදනවා. 1 යට ආවර්ත කාලය සමානයි සංඛ්‍යාතය. 1 යට t. හරිනේ? හර්ට්ස් තප්පරයට. ඒක තමයි ඒක අර්ථ දක්වන්නේ. හරි. ඊට මම තේරෙනවද හැමෝටම මේ කතාව? සංඛ්‍යාත හොයපු කතාව. හරි. ආය අහගන්න මම කියන්නම්. මම හිතන්නේ ඒක පොඩි ප්‍රශ්නයක් නැත්නම් මම ආයෙ පැහැදිලි කරන්න බෑ. හරි. සංඛ්‍යාතය. ඒකක කාලයකදී තරංගයේ අංශුවක සිදුවන දෝලන සංඛ්‍යාව. දෝලන වාර සංඛ්‍යාව තමයි
සංඛ්‍යාතය කියලා අපි පැහැදිලි කරන්නේ. ඒක තමයි නිර්වචනය ඒකේ තියෙන. දැන් අපිට සංඛ්‍යාතය හොයාගන්න ඕන නම් දැන් අපිට තරංගයක් දිහා බලලා ජල ටැංකියක වතුර එකක් මෙහෙම තරංගයක් යනවා. ඒක අංශුවක් ફોකස් කරලා ඒක තප්පරයක ඔච්චර දෝලනවාර සංඛ්‍යාවක් වෙනද කියලා අපි ප්‍රැක්ටිකලි බලන්න අමාරුයිනේ. ඉතින් අපි ඒක සයන්ස් වලදී විද්‍යාවේදී අපි ඒක හොයන්නේ අපිට පුළුවන් ආවර්ත කාලය හොයාගන්න. තරංග ආයාමයකට යන දුරනේ. ඒක හොයලා තියෙනවා කොහොමද? අපිට දෙනවා. තරංග ආයාමයේ මේ තරංග ආයාමයේ මෙච්චරයි ආවර්ත කාලය මෙච්චරයි. එහෙම දෙනවා. නමුත් අපිට සංඛ්‍යාත හොයාගන්න අමාරුයි. අපිට මැෂින් නැහැ අපිට බලන්න විදියක් නැහැ. ඒක නිසා අපිට සංඛ්‍යාතය හොයන්න පුළුවන් ආවර්ත කාලයේ පරස්පරය. තේරෙනවද? ආවර්ත කාලයේ පරස්පරය. මේක තනිකරම කෙන ඔළුවට දාගන්න ඕන දෙයක්. මේක කොහොමද වෙන්නේ? ඒක මොනවත් ඔයාලට පැහැදිලි කරන්නේ නැහැ. ඒක නිසා සංඛ්‍යාතය සමානයි එකයට ආවර්ත කාලය. සංඛ්‍යාතය සමානයි ආවර්ත කාලයේ පරස්පරය. හරිද? මේ සමීකරණය ලියලා රතු පෑනෙන් කොටු කරගෙන හොඳට ඔළුවට දාගන්න. මොකද මේවෙන් ගණන් එහෙම ඉස්සරහට එන්න පුළුවන්. තාලි දවසක් ඇද්දිදී සංඛ්‍යාත සමනයකට ආවර්ත කාලය කියලා ආවර්ත කාලය කිව්ව ගමන් සංඛ්‍යාතය ඉතින් ඔළුවෙන්ම මනෝමයෙන් හදන්න පුළුවන් වෙනවා. හරි. අපිට අන්තිම දැන් මේ සයිනාකාර තරංගයක කතා කරන්න තියෙන කොටස් වලින් අන්තිම එක තමයි වේගය. ස්පීඩ්. තරංගයක වේගය. සිග්නල් ඉෂුස් තියෙනවද? සිග්නල් ඉෂුස් තියෙනවද? කාටයි ගෲප් එකට දාන්න. මේ මම කරන පාඩම ෆිසික්ස් වල පළවෙනි පාඩම. ඒ කියන්නේ පොතේ ගත්තොත් පොඩ ඉන්න. තුන්වෙනි පාඩම ද ෆිසික්ස් වල පළවෙනි පාඩම හතරවෙනි පාඩම. ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ හතරවෙනි පාඩම ෆිසික්ස් වලට තියෙන පළවෙනි පාඩම. මොකද කට්ටිය දාලා තිබ්බ ෆිසික්ස් කෑල්ල අමාරුයි ෆිසික්ස් කෑල්ල කරන්න කියලා. හරිද? ඊළඟට අපිට කරන් තියෙන්නේ මේ දැන් මේ ටික අනිවාර්යෙන් නෝට් එකට දාගන්න මේ ටික අවශ්‍යයි. මම මේක මැකුවා. ඒ කියන්නේ ඔයාලට අයිඩියා එකක් තිබ්බනේ මුලින් ඉඳලා නෝට් එක හදාගෙන යන්න. සිග්නල් ඉෂුස් තියෙනවද කාගේ හරි? නෑ හරි. මේ කෑල්ල ලියා ගන්න. මේක අනිවාර්යෙන් අවශ්‍යයි. මම ආයේ මේක පොඩි නිකන් රිමයින්ඩ් එකක් වගේ එකක් ක්ලාස් එකේ අන්තිමටම මම දාන්න කියනවා. ඒ නිසා මම දැන් මේක මකනවා. හරි. දැන් අපි ගලමු වේගය. just පොඩි මොනවා හරි මේ මෙසේජ් එකක් තියෙනවා නම් මම ඊට පස්සේ දෙන්නම්. වේගය. හරි. වේගය කියද්දි ස්පීඩ් එක වේගය. තරංගයක වේගය. අර වගේම තරංග ආයාම විස්තාරය ආවර්ත කාලය සංඛ්‍යාතය වගේම ඊළඟ කැලල වේගය. තරංගයක වේගය. තරංගයක වේගය අපි කියද්දි ඒ කියන්නේ තරංගයක වේගය කියද්දි එක එක තරංග වල එක එක වේග තියෙනවද කියලා ප්‍රශ්නයක් ඔලුවට එන්න පුළුවන්. ඔව් තියෙනවා. තරංග වල වේග වෙනස්. දැන් අපි ධනි තරංග ගත්තොත් වතුරේදී දැන් අපි පොඩි කාලේ ඉඳලා දන්නවා ධනි තරංග ඒ ගමන් කරන මාධ්‍ය අණු වෙනස් වෙනවනේ. මාධ්‍ය අණු වෙනස් වෙන වේගයේ මාධ්‍ය අණු වෙනස් වෙනවනේ. දැන් වාතයේදී කාට හරි කතා කරද්දී ඒ ධනිය මගේ ශබ්දේ පිට වෙලා ධනිය ග්‍රහණය කරනගෙන එක්කෙනාගේ වෙනකන් ඒ යන කාලය තියෙනවනේ. ඒ කාලය වාතයට වඩා වතුරේදී වේගය වැඩි. ඒක දන්නවනේ. ඒ වගේමයි ඝන මාධ්‍යයේදී ඊටත් වැඩි වැඩි. වැඩිම ඝන මාධ්‍යය. අන්න ඒ වගේ තමයි. තරංග වල වේගය වෙනස් වෙනවා. ඒ කියන්නේ තරංග වලට වේගයක් අර්ථ දක්වන්න පුළුවන්. වේගයක් දෙන්න පුළුවන් තරංගයකට. හරි. වේගය කියන්නේ මොකක්ද? තරංගයේ වේගය. අපි කියමු තත්පර එකකදී තරංගයේ ගමන් ගන්නා දුර. වේගය නම් මේ. වේගය කියන්නේ මොකද්ද? මම හිතන්නේ 10 වසරේ
විද්‍යාව පොතේ පළවෙනි හෝ දෙවෙනි ෆිසික්ස් පාඩම වේගය සමානයි දුර බෙදීම කාලය නැත්නම් විස්ථාපනය බෙදීම කාලය නේ විස්ථාපනය දුර බෙදීම කාලය තමයි වේගය කියන්නේ. එතකොට වේගය තරංග වලට දාද්දී අපිට එකතු වෙන්නේ පොඩි දෙයයි. මොකද්ද? තරංගය කියන වචනේ විතරයි උතෙන්ට ඇඩ් වෙන්නේ. තරංගය තත්පර එකකදී ගමන් කරන දුර තමයි තරංගයේ වේගය කියන්නේ. වේගය කියන්නේ දුර බෙදීම කාලය නම් තරංගයේ වේගය කියන්නේ තරංග තත්පරයකදී ගමන් කරන දුර. තමයි තරංගයේ වේගය කියන්නේ. අපි ඒක v කියලා තමයි සාමාන්‍යයෙන් ලියනකොට ලියන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා සමීකරණයක්. මේක O level වලට වැදගත්. විශේෂයෙන්ම A level වලට වැදගත් මොකද? O level වල ඇඩ්වාන්ස් එකේ A level වල තියෙන. මේක තමයි සමීකරණය. තරංග කියන පාඩමේ කියන්නේ මුල කියන්නේ කියන්නේ තරංග කියන පාඩම රැඳිලා තියෙන්නේ මුදුන් මුල වගේ සමීකරණ තමයි මේ සමීකරණය. මොකක්ද සමීකරණය? වේගය සමානයි. දැන් අපි කතා කරපු තරංගය තප්පරයකදී ගමන් කරන දුර තමයි වේගය කියලා කියන්නේ. සමානයි. මොකද්ද? සංඛ්‍යාතය. v = f λ. සංඛ්‍යාතයේ වාරයක් තරංගය. සංඛ්‍යාතයේ ගුණ කිරීම තරංග ආයාමය. මම හිතනවා මේක වැදගත් සමීකරණයක් කියලා ඔයාලට. හරිද? මොකද්ද වේගය v සමානයි. සංඛ්‍යාතයට කොහොමද ලියන්නේ? අර f අකුරට පයින් ගහලා වගේ ඇද වෙච්ච f අකුර f තරංගායාම ලැම්ඩා v සමානයි f ලැම්ඩා. අපිට ලැම්ඩා හොයාගන්න සංඛ්‍යාත හොයාගන්න පුළුවන් කොහොමද? ආවර්ත කාලයේ පරස්පරය. මතකයි? මෙන්න සමීකරණ දෙක මේ දෙක රතු පෑනින් කොටු කරලා ලියා ගන්න. මේ වැදගත් වෙනවා ගණන් හදන්න ඕනේ මේ වගේ තමයි. හරිද? වේගය සමානයි සංඛ්‍යාතයේ වාරයක් තරංගායාමය. මේකෙන් අපිට සංඛ්‍යාතයේ තරංගායාමයේ දින තියෙනවා තරංගයේ වේගය හොයාගන්න පුළුවන්. වේගයයි තරංගායාමයේ තියෙනවා සංඛ්‍යාතය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ එකෙන් ගොඩක් දේවල් ගන්න පුළුවන්. තරංගක ගැටලු විසඳන්න පුළුවන් ගොඩක්. හරිද? v සමානයි f ලැම්ඩා. සංඛ්‍යාතය සමානයි ආවර්ත කාලයේ පරස්පරය. ඒ කියන්නේ f සමානයි ඒ කියන්නේ t. f කියලා කියන්නේ මේ f නෙමෙයි සංඛ්‍යාතය ලියන්නේ. හරිද? ඔයාලට නෝට්ස් ෂෙයා කරගන්න පුළුවන් group එකේ දැන් මොකක් හරි දැන් හොඳට නෝට් එකක් ලියපු එක්කෙනෙක් අනිත් අයටත් පේන්න group එකේ දාන්න පුළුවන් ෂෙයා කරගන්න පුළුවන් තමන්ගේ නෝට් එක අනිත් මගේ අරිච්ච නෝට් එක ලියා ගන්න පුළුවන් ඒක නිසා තමන් හොඳට නෝට් එක ලියලා නම් group එකට දාන්න ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ තව දෙයක් දැන් අපි ඊළඟ දැන් මේක දිගටම යනවා මේ ක්ලාස් එක නවතින්නේ නැහැ ෆ්‍රී හැමදාම දිගටම යනවා ඒක නිසා දැන් ඊළඟ සතියේ ක්ලාස් එක බොහෝ දුරට මේ වෙලාවටම තියෙයි යම් කිසි ප්‍රශ්නයක් වෙනවා නම් අපි අනිවාර්යෙන් group එක අප්ඩේට් කරනවා කොහොමද අපි group එකට දානවා වැඩ ඒ කියන්නේ මේ සතියේ මොනවා හරි ලෙසන් එකක් කරා නම් ඒ ලෙසන් එකේ යම් කිසි ප්‍රශ්න ටිකක් කරා නම් මේ මෙතෙන්දි කරන ප්‍රශ්න වලට අමතරව
පොඩි ඩෝස් එකක් දානවා. අපි බලමු ක්ලාස් එක දවසේ ප්‍රශ්න ගෲප් එකට උත්තර එවන්න ඕනේ. සිග්නල් ඉෂුව එකක් කරනවද? සිග්නල් ප්‍රශ්නයක් යනවද? සිග්නල් ප්‍රශ්නයක් යනවා නම් පොඩ්ඩක් ගෲප් එකට දාන්න. හරිද බලන්න. හරි. හරි. ඕකේ. ඒ කියන්නේ මං කිය හිටියේ දැන් අපි අනිවාර්යෙන් ඊළඟ සතියේ ක්ලාස් පටන් ගන්න කලින් මේ සතියේ කරපු වැඩවල ආයි රිමයින්ඩ් එකක් ආයි ප්‍රශ්න ටිකක් අනිවාර්යෙන් දානවා. ඒ ටික කරන්න. මේ සෙට් වෙලා ඉන්න වැඩේට මොකද මේක අලුත් විදියට ගන්න සාම්ප්‍රදායික ක්ලාස් කරන විදියට පැය දෙක කරලා ගිහිල්ලා ආයි නැසතිය ආයි කරන එහෙම නෙවෙයි. මේක ෆුල් ටච් එකේ ඉන්නවා අපි. දැන් මගේ විෂය මම සයන්ස් කරනවා. සයන්ස් ටික කොට දාලා දෙන්නම්. ඒ වැඩ ටික සතියේ මැද කරන්න ඕන වැඩ ටික තියෙනවා. ලොකු ටයිම් එකක් ගන්න. ඒ කියන්නේ ස්මාර්ට් විදියට වැඩ කරන්න ඕනේ. වැඩ ගොඩාක් කරන තරමට ප්‍රතිඵල එන්නේත් නැහැ. කරන වැඩේ හරියට කරා නම් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපේ මේ next gen academy එකේ අපේ වැඩේ දැන් මම සයන්ස් කරන අය වගේම සිංහල සබ්ජෙක්ට් එක කරන එක මම දැන් ගොඩක් දවස් පටන් අරගෙන ලොකු ක්‍රවුඩ් එකක් හැදිලා ඉන්නවා. ඔයාලට ඒකත් ෆ්‍රී කරන්නේ. මේ ඔක්කොම ෆ්‍රී කරන්නේ. ඒකට ජොයින් වෙන්න පුළුවන්. ඒකෙත් අපි විස්තර දාන්නම්. එතකොට ඒකට ජොයින් වෙලා ඒකෙත් තමන්ගේ මොන හරි අඩුපාඩු සිංහල ඔලල් සිංහල අඩුපාඩු තියෙනවා නම් ඒක කරගන්න පුළුවන්. යාළුවෝට ෂෙයා කරන්න. දැන් අපි මේක රෙකෝඩින් එක දැම්මට පස්සේ මම හිතනවා රෙකෝඩින් එක ගොඩක් අය බලයි. එම් කරේ අපි සිංහල ක්ලාස් එකේ එහෙම වෙනවා. ඉතින් මැත්ස් වලට පටන් ගන්නවා අපි IT කරනවා. තව A level මොන හරි තියෙනවා නම් ඒකටත් අපි ටීචර්ස්ලා දාලා තියෙන්නේ. ලොකු වැඩක් යනවා. ඉතින් අපිත් ඒක සෙට් වෙලා ඉන්න දැන්. O level වලින් ඔයාලා හොඳ රිසල්ට් එකක් අරගෙන යනවනේ A levels වලට. එතකොට ඒවටත් උදව් කරන්න අපි ඉන්නවා. ඔක්කොම ෆ්‍රී කරන්න. ඉතින් ඔයාලා සෙට් වෙලා ඉන්න. ඔව්. අපි ඊළඟ පාර්ට් එකට යමු. මේ කියලා දුන්න පාර්ට් එකේ මොන හරි ප්‍රශ්න තියෙනවද? ගෲප් එකට දාන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ප්‍රයිවට් හරි දැම්මට කමක් නැහැ. ගෲප් එකට දාන්න මොන හරි ප්‍රශ්න තියෙනවනම් තේරුන්නේ නැති මොන හරි කෑල්ලක් තියෙනවනම් හරි මම දැන් ආයි මම කරපු ටික පොඩ්ඩක් රිමයින්ඩ් එකක් දාන්න. ඒක වටිනවා. හරිද? හරි දැන් අපි පටන් ගත්තේ මොකද්ද? තරංග පාඩම. මේක වටිනවා මෙහෙම කරන්නේ. හරි. තරංග පාඩම. මොකද්ද තරංගයක් කියන්නේ? මාධ්‍යයක් දිගේ හෝ අවකාශයේ ගමන් කරන කැළඹීමක් තමයි තරංගයක් කියලා කියන්නේ. ඒ කියන්නේ තරංගයක් ගමන් කරන මාධ්‍යයක් තියෙන්නත් පුළුවන්, නොති වෙන්නත් පුළුවන්. මොනවා වුණත් තරංගයක් යනවා. ඒ දෙවිදියට යන්න පුළුවන් තරංග වල තියෙනවා. හරි? ඒක තමයි තරංගයක් කියලා කියන්නේ. ඊට පස්සේ තරංග අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදුවා. තරංග ප්‍රධාන කොටස් දෙකකට. යාන්ත්‍රික තරංග අනිත් එක විද්‍යුත් චුම්බක තරංග. අපි ඊළඟට එන්නේ හදන කෑල්ල තමයි විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ. දැන් අපි මෙහෙමයි. දැන් අපිට අපේ වටපිටාවේ සමහර වෙලාවට පේන්න තියෙන දේවල් අපි ඔළුවට දාගන්න ගොඩක් ලේසි. මොකද අපිට පේනවා දකිනවා. ඒ දේවල් අපිට ඔළුවට දාගන්න ලේසි. නමුත් විද්‍යුත් චුම්බක තරංග කියන එක අපිට වැඩි ෆැමිලියර් නෑ අපිට. ඔකුට සෙට් වෙන්නේ නෑ.
ඒක නිසා විද්‍යුත් චුම්බක තරංග කියන්නේ පොඩ්ඩක් ඇඩ්වාන්ස් කියන්නේ පොඩ්ඩක් අපිට ෆැමිලිය මදි. ඒක නිසා ඒක හොඳට අහගෙන ඉන්න ඕන. හරි. මේ බලමු යාන්ත්‍රික තරංග. යාන්ත්‍රික තරංග කියන්නේ මොනවද? ඒ කියන්නේ තරංගේ ගමන් කරන්න යම්කිසි මාධ්‍යයක් තියෙන්න ඕන. ඒ මාධ්‍ය ඝන වෙන්න පුළුවන්, ද්‍රව වෙන්න පුළුවන්, වායු වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ යාන්ත්‍රික තරංගවල ගමන් කරන්න මාධ්‍යයක් ඕන නම් විද්‍යුත් චුම්බක තරංග ගමන් කරන මාධ්‍යයක් ඕනේ නැහැ කියන්නේ. ඔව් එහෙම තමයි. විද්‍යුත් චුම්බක තරංග ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය නැහැ. අපි ඊළඟට එන්නේ මේ පාර්ට් එකට. හරි. යාන්ත්‍රික තරංග වර්ග දෙකයි. පළවෙනි එක තීරයක් තරංග, දෙවෙනි එක අන්වායාම තරංග. මොනවද? තීරයක් තරංග කියන්නේ මොනවද? අන්වායාම තරංග කියන්නේ මොනවද? කොහොමද ඒවා බෙදෙන්නේ? ඇයි එහෙම බෙදන්න හේතුව? හරි. යාන්ත්‍රික තරංග වලට ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍යයි නම් තීරයක් තරංග කියන්නේ ඒ තරංගය ගමන් කරන දිශාවට ලම්බකව අංශුවල චලිතය සිදු වෙනවා. එම තරංග අපි කියන්නේ තීරයක් තරංග කියලා. වතුර ටැංකියක ගලක් ගැහුවම වෙන තරංග, ජල තරංග. ඒව තමයි ඒ තරංග. හරි. අන්වායාම තරංග. මොන මේ උදාහරණ examples ජල තරංග. තීරයක් තරංග කියන්නේ ඒක. අන්වායාම තරංග තරංගය ගමන් කරන දිශාවටම ඒ කියන්නේ ශක්තිය සංප්‍රේෂණය වෙන දිශාවට සමාන්තරව අංශු චලනය වෙනවා නම් ඒ තරංග වලට අපි කියන්නේ අන්වායාම තරංග කියලා. උදාහරණ ධ්වනි තරංග. හරි. මේ කැලලට පස්සේ අපි ගියා මේ දෙකේ වෙනස බලන්න. නේද? ඔව් වෙනස බලන්න ගියේ. තීරයක් තරංග කියන එක අපි ඉතින් පැහැදිලි කරේ ඉතින් ස්ලින්ගි අරගෙන මෙහෙම දෙපැත්තට චලනය කරාම දැන් බෝඩ් එක මෙහෙම නම් ඩෙස් එක මෙහෙම නම් මෙහෙම දෙපැත්තට ස්ලින්ගිය චලනය කරාම ස්ලින්ගියේ තනින් තනින් අපි මොන හරි මාක්ස් හදලා තිබ්බම ඒ මාක්ස් ටික මෙහෙම මෙහෙම යන්නේ. ඒක අපිට පේනවා. ඒක අපිට තේරෙනවා. මොකද අපි ඒව දැකලා තියෙනවා. හරි. ඊට පස්සේ අන්වායම තරංග අර ලොකු ස්ලින්කියක් දිග ස්ලින්කියක් අරගෙන අපි ඒක ප්‍රෙස් කරේ. මතකයිනේ දැන් ටිකට කලින් කරේ. ප්‍රෙස් කරා. එතකොට ඒ ප්‍රෙස් කරපු එක ඒකේ අපි මාක්ස් හදුවම අපි ඒකේ මාක්ස් යන්නේ මේ ඉස්සරහටයි පස්සට. ඒ කියන්නේ තරංගේ යන්නෙත් ඒ දිශාවට, අංශු චලනය වෙන්නේ ඒ දිශාවට. අන්වායාම තරංගවල තරංග සම්ප්‍රේෂණ වෙන දිශාවටම සමාන්තරව තමයි අංශවල චලිතය සිදු වෙන්නේ. හරි. එහෙම ස්ලින්කින් අපි ඒක පැහැදිලි කරගත්තේ එහෙම. ස්ලින්කිය කියන එක අර ලොකුවට ඔලුවට යන්නේ නැත්නම් ඒක වැඩි ගණන් ගන්න එපා. ඒ අර මොකක් හරි කම්බි දඟරයක්. හරි දැන් අපි මේ ගැලීම් සටහන මෙහෙම බැලුවට පස්සේ ඊළඟට අපි හරි මේක ඊට පස්සේ පැහැදිලි නොදී තමන්නේ. හරි. මෙතෙන්ට අපි කිව්ව මේ මොනවද මේ තීරයක්. මේ තීරයක් තරංගවල විදිය මේ අන්වායම. අන්වායාම තරංගවල තියෙන්නේ මොනවද? විරලන සම්පීඩන. සම්පීඩන. නේ? ප්‍රෙස් වෙන තැන් සම්පීඩන. ප්‍රෙස් වෙනවා. පීඩනය. සම්පීඩන. තීරයක් තරංගවල මේ පැත්ත මොනවද? කන්දේ මුදුන ශීර්ෂ. මේ මොනවද? නිම්න. නේ? අන්වායාම තරංගවල විරලන සහ සම්පීඩන තියෙන්නේ. තීරයක් තරංගවල තියෙන්නේ ශීර්ෂ සහ නිම්න. නේ? හරි. ඊට පස්සේ අපි ගියේ මේ දෙකේ වෙනස බලන්න. මෙහෙම ගමු. මේ දෙකේ වෙනස අංශවල චලිතය සිදු වෙන්නේ තරංගය සම්ප්‍රේෂණ දිශාවට ලම්බකව. මේකේ සමාන්තරව. තරංගය ගමන් කරන්නේ ඒ දිශාවට අංශු චලනය වෙන්නේ ඒ දිශාවට. තරංගය ගමන් කරන්නේ මේ දිශාවට අංශු චලනය වෙන්නේ ලම්බකව. ඒකයි වෙනස. මේකට උදාහරණ ජල තරංග, මේකට උදාහරණ ධ්වනි තරංග. ඊට පස්සේ අපි තරංගයේ අර අපි විෂය තුල අපිට කතා කරන්න තියෙන තරංග වර්ග ගැන කතා කරමු නේද? සයිනාකාර තරංග.
මම කිව්ව තරංග ඔක්කොම සයිනාකාර නෙමෙයි වෙනස් කියලා. නමුත් අපි කතා කරන්නේ සයිනාකාර තරංග විතරයි. අපිට O level සිලබස් එකේ අපිට කතා කරන්න තියෙන්නේ සයිනාකාර තරංග ගැන විතරයි. හැම තරංගයක්ම සයිනාකාර නෙමෙයි. නමුත් අපි කතා කරන්නේ මේ තරංග විතරයි. සයිනාකාර තරංගයක් අඳින්න. තරංග නම් කැත කමන්න. හරි. දැන් අපි මේකේ කොටස් ටික අපි කතා කරපු කොටස් මොනවද? තරංගේ කොටස් මේක කතා කරා. මේකට අපි නමක් කිව්වා. ඊට පස්සේ මේකට අපි නමක් කිව්වා. මේ දුරට නමක් කිව්වා. මේ ටයිම් පීරියඩ් එකට අපි නමක් කිව්වා. නේ? මේ ටයිම් පීරියඩ් එකට අපි නමක් කිව්වා. නේ මොනවද? මේ මොකද්ද? තරංගයට සහභාගී වන අංශු මධ්‍ය පීඨුමේ ඉඳලා චලිත වන උපරිම දුරට අපි කොහොමද කිව්වේ? කොහොමද කිව්වේ? විස්ථාපනය. ආගෙන ඉන්න මේ අර රිවයිස් කරන එක මේක මේම කරාම ආය අමතක වෙන එකක් නැති වෙයි ඔයගොල්ලන්ට. මේක තමයි විස්තරය කියන්නේ. මේ මොකද්ද? අර අපි කිව්වේ මේ පොඩි කෑලි ඔක්කොම කඩලා අරගෙන ඒ කෑලි වලින් එක කෑල්ලක් ගත්තම ඒකට තියෙන දුර මොකද්ද? ලැම්ඩා තරංග ආයාම. නේ? ඒ කියන්නේ එක වගේ කෑල්ලක මේ වගේ කෑල්ලක සරල සම අනිත් කෑල්ල මේකේ ස්වභාවයට සමානව අනිත් අංශු තියෙන තැන්ට වෙනකන් තියෙන දුර තරංග ආයාමය. තරංග ආයාමයක් යන්න තරංගයකට ගත වෙන කාලය ආවර්ත කාලය. නේ? ආවර්ත කාලය. ඊට පස්සේ අපි කිව්වා තත්පර ඒකක කාලයකදී තරංගයක අංශුවක සිදුවන දෝලන වාර සංඛ්‍යාව. අපි ඒක කොහොමද කිව්වේ? සංඛ්‍යාත. හර්ට්ස් සංඛ්‍යාත. සංඛ්‍යාතේ ගන්න සමීකරණයක් මම කිව්වා. මොකද්ද? පරස්පරයක් කියලා මොකද්ද කිව්වේ? මොකද්ද? හර්ට්ස් F හර්ට්ස් සමානයි 1ට ආවර්ත කාලය. ඒක සමීකරණ. තරංග මේ කියන්නේ සංඛ්‍යාත එකන සමීකරණ. අවසාන වශයෙන් අපි කතා කරේ මොකද්ද? වේගය. වේගය කියන්නේ මොකද්ද? බේසික් අපි වේගය ගැන කතා කරද්දී සමීකරණය වේගය සමානයි දුර බෙදීම කාලය. එහෙනම් තරංගයක වේගය තරංගයක වේගය කියලා මහ ලොකු වෙනසක් නැහැ. තරංගයක වේගය කියන්නේ ඒ තරංගයේ තප්පරයකදී ගමන් කරන දුර. වේගය කියන්නේ දුර බෙදීම කාලය නම් තරංගය කාලයට අපි තප්පරයක් දා ගන්නවා. ගමන් කරන දුර හොයනවා. ඒක තමයි තරංගයේ වේගය. මේ සමීකරණයම තරංගය කියන කෑල්ල විතරයි ඇදලා තියෙන්නේ. වේගය කියන්නේ දුර බෙදීම කාලය නම් තරංගයක වේගය කියන්නේ තරංගයේ තප්පරයකදී ගමන් කරන දුර. හරිනේ. ඊට පස්සේ අපි සමීකරණයක් කිව්ව මේක. මොකද්ද? v සමානයි f ලැම්ඩා. වේගය සමානයි සංඛ්‍යාතයේ වාරයක් තරංග ආයාම. නේ? ඕක තමයි රිවයිස් එක. මෙච්චර ටික වෙලා කරපු වැඩ ටික. ආයිමත් මතක් කරා මොන හරි මේ සම්බන්ධ ගැටලු තියෙනවද? නෑනේ. ඊළඟ කැලේට යන්න. නෝට් එක ගෲප් එකට දාන්න නෝට් එකක් හදලා. ඔයාලා තම තමන්ගේ නෝට් ලියා ගන්න. තමන් හොඳට නෝට් එක ලියලා නම් අනිත් අයටත් දාන්න ගෲප් එකට ෂෙයා කරන්න. හරි. දැන් අපි කියලා දුන්නානේ සමීකරණය. මොකක්ද? සමීකරණ දෙකක් කියලා දුන්නා. මගේ පොඩියට පැත්තෙන් ලියලා තියන්න. v සමානයි f ලැම්ඩා. f සමානයි එකයට t. ඔන්න සමීකරණ දෙක.
හරිනේ. අපි හදමු පොඩි ගණන් කෑල්ල. මේ සමීකරණ දෙක දාන්න. හරි. ඔන්න මම දැන් අඳිනවා තරංගයක්. මේක හැමෝම ලියා ගන්න. මේක උත්තර ගෲප් එකට අනිවාර්යෙන් දාන්න ඕනේ. නැත්නම් chat එකට දාන්න අනිවාර්යෙන්. මේ අංශුව මධ්‍ය පීඨමේ ඉඳලා මෙච්චර මේ මුළු දුර තමයි 2 සෙන්ටිමීටර එකේ තියෙන්නේ. ඊට පස්සේ මේ දුර මම ඉස්සෙල්ලා පළවෙනි එක හදලා පෙන්නනවා. 8 සෙන්ටිමීටර. හරිද? අපිට මේකේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට එනකන් ගත වන කාලය අපිට දීලා තියෙනවා 0.02 තප්පර. හරිද? දැන් හරි. දැන් අපෙන් අහනවා තරංගයේ විස්තාරය, සංඛ්‍යාතය, ආවර්ත කාලය සහ තරංගයේ වේගය. මොනවද අහන්නේ? මෙතන අහන්න ටික ලියාගන්න. විස්තාරය අහනවා. මේ ගණන් පේපර් එකේ අනිවාර්යෙන් තියෙන්න පුළුවන් ගණන්. ඕනම පේපර් එකක. සංඛ්‍යාතය හර්ට්ස් එක අහනවා අපේ. හර්ට්ස් අගය අහනවා. 3 අහනවා අපෙන් ආවර්ත කාලය t. 4 අහනවා ප්‍රවේගය කියන්නේ වේගය v. ඔන්න ඔය ටික අහන්න. හරි මම විස්තාරය අරගෙන පෙන්නන්නම් මුලින්. මගෙන් උදව්වක් විදියට මම විස්තාරය ඔයාලට පෙන්නන්නම්. හරි ඔයාලා හිතන විදියට මොකද්ද මේක විස්තාරය කීයද? මේ තරංගේ. මොකද්ද විස්තාරය කියන්නේ? තරංගයට සහභාගී වෙන අංශුවක් මධ්‍ය පීඨමේ ඉඳලා ගමන් කරන්න පුළුවන් උපරිම දුර තමයි විස්තාරය කියන්නේ. මේ මම මේ ඇඳලා තියෙන සටහන මේ question 1. මේක අනිවාර්යෙන් ලියා ගන්න හැමෝම. වැදගත්. මොකද්ද මේකේ විස්තාරය? කීයද? විස්තාරය කියලා අපි කිව්වේ මධ්‍ය පිහිටුමේ ඉඳලා අංශුවක් යන උපරිම උස. එතකොට මේකේ මධ්‍ය පිහිටුම වෙන්නේ මේක. එතකොට මොකද උපරිම උස? මෙන්න උපරිම උස. මම හිතන ගොඩක් කට්ටිය සමහර අය හිතන්නේ නැති විස්තාරය 2 සෙන්ටිමීටර කියලා. නමුත් මේක විස්තාරය කියන්නේ 1 සෙන්ටිමීටර. මෙච්චර දුරක් මේකට පල්ලෙහාට යන්නේ. ඒතර මේ දුරයි එකතුව 2 සෙන්ටිමීටර නම් මේ එකක් වෙන්න ඕනේ 1 සෙන්ටිමීටර. ඒතර විස්තාරය කියන්නේ 1 සෙන්ටිමීටර. හරිද? දැන් ඔයාලා හොයන්න මේකේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය හොයන්න කොහොමද? මේ සමීකරණයක් තියෙනවා. සමීකරණයේ පදවලට අවශ්‍ය මොන හරි ඉන්ෆෝමේෂන් එකක් මේ සටහන ඇතුළේ ඇති. ඒක අරගෙන සංඛ්‍යාත හොයන්න බලන්න. ඔයාලා හිතන විදිහට මොකද්ද සංඛ්‍යාත? කොහොමද ගන්න කීයද? ගත්තද සංඛ්‍යාතය? මෙතන මොකද්ද සංඛ්‍යාතය කොහොමද ගන්නෙ? මං අහන්නේ මේ ප්‍රශ්නේ උත්තරේ. ඔයාලා හරියට හදන්නම් හරියෝ වැරදි ප්‍රශ්නයක් නැහැ. මේ chat එකට දාන්න. WhatsApp එකේ හරි Zoom එකේ හරි. ලේසි ප්‍රශ්න පොඩ්ඩක් හිතන්න. හරි මං කරන්නද? හරි. දැන් අපිට මේ තරංගෙ දිහා බැලුවම අපිට මේකේ ටයිම් එකක් දීලා තියෙනවා. මේ සෙකන්ඩ්ස් තත්පර. සමනස් කියලා දාන්නේ. මං කිව්වනේ මේක ලියද්දි මෙතෙන් ඉඳලා මෙතෙන්ට යන්න ගත වෙන කාලය තත්පර 0.02 කියලා. හරි. 0.02 නම් මෙතෙන් ඉඳලා මෙතෙන්ට යන්න ගත වෙන දුර. මේකෙන් අපිට කියන්නේ මොකද්ද? මේ අපිට මොකක් හංගලද මොකක්ද දීලා තියෙන්නේ? මොකක් හරි හංගල පොඩි තොරතුරන්නේ දීලා තියෙන්නේ. මොකක්ද හංගන්නේ? ආවර්ත කාලයනේ. ආවර්ත කාලය කියන්නේ මොකද්ද? ආවර්ත කාලය කියන්නේ තරංගයක අර මොකද්ද? දෝලන වාරයක්. එක් දෝලන වාරයක්
ගමන් කිරීමට ගතවන කාලය. හරි දැන් මෙතන මොකද දෝලන වාරය? දැන් මේ දීලා තියෙන මුළු එකමද දෝලන වාරය කියන්නේ නෑ. මෙන්න මේ කෑල්ලට දෝලන වාරය කියන්නේ. එතකොට මේ දෝලන වාර දෙකක ටයිම් එක තමයි මේ දීලා තියෙන්නේ. අපි ගන්න ඕනේ එක දෝලන වාරය. එතකොට මෙතන 0.02 දෝලන වාර දෙකක නම් එක දෝලන වාරයක් කියන්නේ 0.01යි. ඒක තමයි මේකේ ආවර්ත කාලය. ආවර්ත කාලය T. තමයි 0.01. හරි. දැන් අපි කොහොමද මේකේ සංඛ්‍යාත හොයාගන්නේ? මම හිතුවේ සංඛ්‍යාත. හරි T already හරි. already අපි හොයාගත්තා ඒක. අපි හොයන්න ඕන සංඛ්‍යාත. කොහොමද? T අපි හොයාගත්තා 0.01 seconds. නේ? ඒතර සංඛ්‍යාතය කියන්නේ 1යට 0.01යි. සුළු කරගන්න පුළුවන්. නේ? සංඛ්‍යාතය කියන්නේ 1යට ආවර්ත කාලය. හරි වේගය. වේගය කොහොමද හොයන්නේ? වේගය හොයන්නේ දුර බෙදීම කාලය. මේ තරංගයේ වේගය හොයන්න පුළුවන් දුර බෙදීම කාලය. දුර කියන්නේ මොකක්ද? තරංග ආයාමයක් ගතවන තරංග ආයාමයකට තියෙන දුර. අපිට වේගය මේකෙන් හොයාගන්නත් පුළුවන්. අපිට මේකේ තරංග ආයාමය දීලා තියෙන ප්‍රශ්නේ. පඩෙන් බලන්න. හරි අපිට මේකේ තරංග ආයාමය දීලා නැති නිසා මේ දීලා නැති මෙති තරංග ආයාමය දීලා තියෙන්නේ. මෙති කො ඔව් මේ මෙතන ඉඳලා මෙතෙන්ට යන දුර. ඒ කියන්නේ මේ නිම්න දෙකක් අතර දුර දීලා තියෙන්නේ. නිම්න දෙකක් අතර දුර කියන්නේ මොකද්ද? තරංග ආයාමය. නේ? එතකොට අපිට මේ සමීකරණය අවශ්‍ය නේ. අපිට තියෙන සමීකරණයක්. අපි තරංග ආයාමය දන්නවා නම් අපි සංඛ්‍යාතයක් දන්නවා නම් අපිට මේ සමීකරණය දාලා කෙලින්ම දුර හොයාගන්න පුළුවන්. එතකොට v සමානයි සංඛ්‍යාතය කියන්නේ 1යට 0.01යි ගුණ කිරීම ලැම්ඩා. ලැම්ඩා කියන්නේ 8යි. 8යි සෙන්ටිමීටර. ඔන්න උත්තරේ කියනවා වේගය. මේක සුළු කරගන්න පුළුවන්. තේරුණාද? මෙන්න මේව තමයි බේසික් ප්‍රශ්න. දැන් මම මේකක් හදන හැටි කියලා දුන්නා. මම හිතනවා සමහර අය මේක හදන්න නැති. සමහර අය හදන්න නැතුව ඇති කියලා. කොහොම වුණත් දැන් මේ වගේ ගැටලු මේ සමීකරණ දෙකෙන් දෙන්න පුළුවන් ගැටලු මේව තමයි. තව නම් පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරා. නමුත් සාමාන්‍යයෙන් එන්නේ මේ වගේ ප්‍රශ්න. මේ වගේ ප්‍රශ්න මෙහෙම හදලා සතිය මැදත් හදලා අයිලන්ඩ් ක්ලාස් 16 ක්ලාස් එක පටන් ගන්න විනාඩි 5කට කලින් තව ගණක් ඇදුවට පස්සේ මම හිතන්නේ ඔයාලට මේක බැරි වෙන්න කිසිම හේතුවක් නැහැ. නේද? තව ප්‍රශ්න තියෙනවා. තව ප්‍රශ්නයක් කරනවද? අපි ඊළඟ කැලේ යනවා. තව එක ප්‍රශ්නයක් කරමු. මේක අර කියන මොඩිෆයි කරපු වෙන ගන්න. හරිද? මම අඳිනවා තරංග දෙකක්. මේ question number 2. මේවා ලියාගන්න. හරි. 2 සෙන්ටිමීටර්. පරිමාණය ගැන වැඩි හිතන්න එපා. මේකත් වෙලා දෙක වෙනස් වුණේ කොහොමද කියලා අහන්න එපා. එහෙම වෙලා කොහොමද? ඊට පස්සේ මේකේ ලැම්ඩා කියන්නේ මොකද්ද? තරංග ආයාමය. මේ දුර. මෙතෙන් ඉඳලා මෙතෙන්ට තියෙන දුර. අපි කියනවා ලැම්ඩා 1. මේකේ ලැම්ඩා මෙතෙන් ඉඳලා මෙතෙන්ට කියන දුර ලැම්ඩා 2. හරිද?
මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ගතවන කාලය t සමානයි 0.04යි. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට යන කාලය t සමානයි 0.04යි. මේ සෙකන්ඩ්ස් තප්පර පේනවද? හරි. හරි. මේකේ a තරංගය මේක b තරංගය. හරි මම මේකේ අහන පළවෙනි ප්‍රශ්නේ තමයි ලියාගන්න. එක කොහෙද ලියාගන්න. මෙම තරංග දෙකේ සමාන භෞතික රාශිය මොකද්ද? සමාන භෞතික රාශිය. භෞතික රාශිය කියලා අපි කියන්නේ මොනවද? මේ කියන්නේ විස්තරය, තරංග ආයාමය, සංඛ්‍යාතය, ආවර්ත කාලය, වේගය වගේ මේ තරංග දෙකේ සමාන භෞතික රාශිය මොකද්ද? පොඩ්ඩක් හිතන්න මේක. කියන්නේ ඇස් බැඳුමක් වගේ එකක්. මෙතන මේ තියෙන්නේ මම දැන්. හිතන්න පොඩ්ඩක්. මොකද්ද මේකේ සමාන? මොකද්ද මේකේ සමාන? මේ තරංග දෙකේ සමාන මොකද්ද? මොන භෞතික රාශියද මේ තරංග දෙකේ සමාන? හරි මං කියන්නම්. මං කියන මේ තරංග දෙකේ සමාන භෞතික රාශිය ආවර්ත කාලය කියලා. මෙතනත් 0.04යි මෙතනත් 0.04යි. මම හරිද? නෑනේ. ඇයි? අපි ආවර්ත කාලය කියලා කියන්නේ තරංග ආයාමයක් යන්න ගතවන කාලයනේ. එතකොට ආවර්ත කාලය අපිට මේකේ දෙන්න පුළුවන් මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ගතවන කාලය. ආවර්ත කාලය අපිට මේකේ දෙන්න පුළුවන් මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ගතවන කාලය. නමුත් මේකේ තියෙන වෙනම තරංගයක් මේකේ තියෙන වෙනම තරංගයක්. දැන් මේකේ ආවර්ත කාලය අපි හෙව්වොත් කීයද? මේ එක වගේ කැලි දෙකක කාලය 0.04 නම් මේක වගේ කැලලක් කීයද? 0.02යි තප්පර. B තරංගයේ ආවර්ත කාලය 0.02යි. නමුත් මේකේ එම නැහැ. මේකේ ආවර්ත කාලය අපිට එන්නේ 4 3ෙන් බෙදුවොත් කීයද? 1.6යි ගන්න. මීට වැඩි අඩුයි. මීට වැඩි. මේ 0.02කට වඩා වැඩි. මොකද මේ 0.04 බෙදෙන්නේ කෑලි එකමාරක. මේ කියන්නේ මේ කෑල්ල යන ගතවන කාලය තමයි තරංග මේ ආවර්ත කාලය කියන්නේ. මේ කෑල්ල දෙකම යන ගතවන කාලය තමයි 0.04 වෙලා තියෙන්නේ. එතකොට මේ දෙකේ තරංග ආයාම දෙක වෙනස්. මේක 0.02ක් මේක වෙන ගන්න. ඒක අපි හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මම අහන ප්‍රශ්නේ තමයි මම මුලින් ඇහුවේ මොකද්ද? මේ දෙකේ සමාන භෞතික රාශිය මොකද්ද කියලා. බැලුවොත් පේන්න පුළුවන් මේ ආවර්ත කාලය කියලා. නම් ආවර්ත කාලය නෙමෙයි. මේ දෙකේ සමාන භෞතික රාශිය තමයි විස්තරය. මේ බලන්න. මෙතනත් 2 සෙන්ටිමීටර මෙතනත් 2 සෙන්ටිමීටර. ඒතකොට මෙතන ඉඳලා මෙතෙන්ට යන දුරයි මෙතන ඉඳලා මෙතෙන්ට යන දුරයි සමානයි නේද? මේ දෙකම 2 සෙන්ටිමීටර නම් මේක 1 සෙන්ටිමීටර මේකත් 1 සෙන්ටිමීටර. මෙම A හා B තරංග දෙකේ සමාන භෞතික රාශිය තමයි විස්තරය. මෙන්න මුත්නේ විස්තරය. නේද? ඊට පස්සේ මේකේ තරංගායාමය වෙන්නේ මේකනේ. ඒත් මේකේ තරංගායාමය වෙන්නේ මේක. λ1 λ2 කියලා මම දාලා තියන්නේ. මේකට λ කියලා දාලා මේකට λ කියලා දාන්න නැතුව λ1 λ2 කියලා ඉන්නේ විශේෂ කරලා තියෙන්නේ. තරංගායාමය කියන එක තරංගයෙන් තරංගයට වෙනස් වෙනවා. මේක යම්කිසි තරංගයකට තියෙන ලාක්ෂණික ලක්ෂණයක්. දැන් මේ තරංගයේ තරංගායාමය යම්කිසි දුරක් x නම් දුරක්. මේක x නම් දුරක් නෙමෙයි. මේක y නම් දුරක්. මොකද මේකේ තනිකරම වෙනස් නේ මේ තරංග දෙක බැලුවම පේනවනේ. අපි මේ පරිමාණයට ඇතුළත කියලා හිතමු. දැන් මෙතෙන් දෙනකොට සෙන්ටිමීටර් 10යි. මෙතෙන් දෙනකොට සෙන්ටිමීටර් 5යි කියලා හිතමු. දැන් මේකේ තරංගායාමය සෙන්ටිමීටර් 5යි. මේක සෙන්ටිමීටර් 5ට වඩා අඩුයි. තේරුණාද? λ1 λ2 කියලා දෙකක් විශේෂණ කරලා දාලා තියෙන්නේ ඒකයි. හරියට? ඒක තමයි ඊළඟ ගාන. හරි. ඔය
V සමාන F ලැම්ඩා එකෙනුයි මේ තරංග මේ පාර්ට් එකේ මේ සයිනාකාර තරංග වලිනුයි එන්න පුළුවන් ප්‍රශ්න ಜಾති ගොඩක් තියෙනවා. අපි ගෲප් එකට දාන්න. channel එකට දාන්නම් ප්‍රශ්න ටිකක්. මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන් පොඩි අයිඩියා එකක් ගන්න. ඔයාලත් ඔය අහුවෙන ප්‍රශ්න කරන්න අපි කියන්නේ ෆිසික්ස් වල ප්‍රශ්න කරන්න තමයි knowledge එක improve වෙන්නේ. ගණන් හදන්න පුළුවන් වෙන්නේ එහෙම තමයි. තියරි කෑල්ල මොනවා වුණා. හරිද? හරි. ඊළඟට අපි විද්‍යුත් චුම්බක තරංග කියන කොටසට. දැන් අපි ආංශික තරංග කියන එක ඉවර කරා. හරි. ඊළඟට විද්‍යුත් චුම්බක තරංග. ඔයාලා දන්නවා ආලෝකය දෙන ප්‍රධානම ප්‍රභවය මොකක්ද අපිට ආලෝකය හම්බෙන්නේ? සූර්යයානේ. ඒතර සූර්යාගෙන් අපිට ආලෝකය හම්බෙනවා කියන්නේ සූර්යාගෙන් ඉඳලා අපිට ආලෝකය එනවනේ. එන්නේ නිසානේ අපිට හිරු එළිය වැටෙන්නේ. හරි. එතකොට සූර්යාගෙන් ඉඳලා අපිට ආලෝකය එනවා කියන්නේ කොහොමද එන්නේ? ඉස්සෙල්ලම පෘථිවි වායුගෝලය ඇතුළේද තියෙන්නේ පෘථිවිය. මේ සූර්යයා නෑනේ. වායුගෝලුත් එළියේ. එන ඈත. එතකොට ස්පේස් එකක් අතරින් එන්නේ. කියන්නේ මොකද අභ්‍යවකාශය. මොකුත් නැති කැලලක් තියෙන්නේ. අන්න ඒක ඇතුළෙනුත් එනවා ආලෝකය. එනේ හින්දනේ අපිට එන්නේ. එතකොට ආලෝකය කියන තරංගය එන්න අපිට ආලෝක තරංග අපේ ඇඟට එන්න, පෘථිවියට එන්න, ගොඩබිමට එන්න ඒක අර ස්පේස් එක පහු කරන්න ඕනේ. ඒ කියන්නේ මොකුත් අංශුවක් නැති තැනකින් එන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපිට පැහැදිලි වෙනවා ආලෝක තරංග ගමන් කරන්න අංශුමය මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නේද? අංශුමය මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ. අංශුමය මාධ්‍යයක් අවශ්‍ය නැහැ කියන්නේ ඒක මාධ්‍යයක් අවශ්‍ය නැහැ. විද්‍යුත් චුම්බක තරංග ගමන් කරන මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ආලෝකය. තව මොනවද අපි හිතුව? මොනවද? තාපය. තාපයත් අපිට එනවනේ. හිරු එළිය වැටෙනම රස්නේනේ අපි පිච්චෙනවනේ. ගොඩක් අවු එළිය රස්නේනේ. ඉතින් ඒ තාපය එන්නේත් ඒ විදිහට තමයි ස්පේස් එකක් කරහා එන්නේ. ඉතින් ඒක තමයි අපි බේසික්ලි අපිට කියන්න පුළුවන් විද්‍යුත් චුම්බක තරංග අපේ ඔළුවට යන මූලික අයිඩියා එක ගන්න පුළුවන් ඒකෙන් තමයි. හරිනේ. ඊට පස්සේ අපිට එන සිග්නල් ෆෝන් එකේ එන සිග්නල් කතා කරද්දි දැන් අපි කොහේ පැත්තකට ගියාම අප්පා මේ සිග්නල් නැහැ කියන්නේ මොකද අපි සිග්නල් පේනවද? නැහැ. ඒකත් විද්‍යුත් චුම්බක තරංගයක්. ඒක ගමන් කරන්න මාධ්‍යයක් අවශ්‍ය නැහැ. එතකොට මේ විද්‍යුත් චුම්බක තරංග මොකද්ද වෙන්නේ? මොකද්ද ඒක සිද්ධිය? අපි සිද්ධිය පැහැදිලි කරොත් මෙහෙමයි. විද්‍යුත් චුම්බක තරංග ප්‍රචාරණය සඳහා මාධ්‍ය අංශවල සහභාගීත්වයක් අවශ්‍ය නොවේ. එකිනෙකට ලම්බකව ගමන් කරන විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් නිසා තමයි විද්‍යුත් චුම්බක තරංග ඇති වෙන්නේ. විද්‍යුත් චුම්බක නමේම තියෙනවා විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක්. එකිනෙකට ලම්බකව. ඒ කියන්නේ මොකක්ද? මෙහෙමයි. දැන් ඔන්න මේක ගොඩක් කට්ටිය දන්නේ නැති මේ මොනවද? මේක එක තලයක්. මේක තව තලයක්. මේක තව තලයක්. මේ 3D පේන්නේ මේ විදිහට. හරි. කොහමද? දැන් ඔන්න එකිනෙකට ලම්බකව ගමන් කරන එහෙම බලන්න මේ විදිහට. හරි. එකිනෙකට ලම්බකව ගමන් කරන තල දෙකක මේ පැත්තට යනවා මේ මගේ මැද ඇඟිල්ල පැත්තට යනවා මොකද්ද? විද්‍යුත් ක්ෂේත්‍රය. මහපට ඇඟිල්ල පැත්තේ උඩ පැත්තට යනවා මොකද්ද? චුම්බක ක්ෂේත්‍රය. එකිනෙකට ලම්බකයි. මේක දෙ බැලුම් පේනවනේ. එකිනෙකට ලම්බකයි. මේක මෙහෙට මේක මෙහෙට. ඒ දෙකටම ලම්බක අනිත් දිශාවට යනවා මොකද්ද? තරංගය ගමන් කරනවා. එතකොට විද්‍යුත් චුම්බක තරංගවල නමේම තියෙන පරිදි එකිනෙකට ලම්බකව තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් මගින් තරංගයක් සම්ප්‍රේෂණය වෙනවා. ඒ තරංගය සම්ප්‍රේෂණය වෙන දිශාව අර විද්‍යුත් ක්ෂේත්‍රයටත් චුම්බක ක්ෂේත්‍රයටත් ලම්බකයි. තේරුණාද? හරි. අපි මේක මෙහෙම මල්ලි අපි ඩෙස්ක් මේක බෝඩ් එකක සාමාන්‍ය අදින්න අමාරුයි ඒක. දැන් මෙහෙම යනදොත් චුම්බක ක්ෂේත්‍රය මේකෙන් යනදොත් විද්‍යුත් ක්ෂේත්‍රය මේ විදිහට පේනවද? දන්නේ කියන්නේ අයිඩියා එක ගන්න පුළුවන්ද දන්නේ නැහැ. මම පාට කරන්න.
මේ යන්නේ චුම්බක ශේෂ්ත්‍රය. තේරෙනවද? ඒ කියන්නේ මේ විදියට යන්නේ. මෙහෙම යන්නේ චුම්බක ශේෂ්ත්‍රය. මෙහෙම යන්නේ විද්‍යුත් ශේෂ්ත්‍රය. ඒ දෙකටම ලම්බකව යන්නේ මොකක්ද? තරංගයේ සම්ප්‍රේෂණ දිශාව. ඔන්න ඔහම තමයි විද්‍යුත් චුම්බක තරංග ගමන් කරන්නේ. අපිට ඒක දීලා තියෙනවා මේ විදියට. මෙහෙම එකක් යනවා, මෙහෙම එකක් යනවා. ඒ දෙකට ලම්බක මෙහෙම අනිත් එක යනවා. මේක විද්‍යුත් ශේෂ්ත්‍රය, මේක චුම්බක ශේෂ්ත්‍රය. මේ තරංගයේ ගමන් කරන දිශාව. තරංගයේ ප්‍රචාරණය වන දිශාව. හරි? ඔහොම තමයි විද්‍යුත් චුම්බක ගමන් කරන්නේ. අපි රික්තකයක් තුළ, ඒ කියන්නේ ස්පේස් එකේ ස්පේස් එක කියන්නේ මොකද්ද? ඔය ස්පේස් එක කියන්නේ අභ්‍යවකාශය කියන්නේ මොකොත් නැති කැලේදී අන්නේ කැලේදී විද්‍යුත් චුම්බක තරංග වලට වේගයක් අපි ඒ කියන්නේ හැමෝම අර්ථ දක්වගෙන තියෙනවා. කියන්නේ ඒක මැනලා හෝ කොහම හරි ඒ කියන්නේ හැමෝම කියන විදිහට රික්තකයක් තුළ විද්‍යුත් චුම්බක තරංග එක වේගය අපි කියන 2.9යි 9යි 8යි වැඩි කිරීම 10යි 8යි ms ඍණ 1 වේගය කියන්නේ මෙහෙමනේ. මේක ගණන් හදද්දි පාසුවට 3යි 3 වැඩි කිරීම 10 8 කියලා දාගන්නවා. නමුත් හරිම ගණන වෙන්නේ නැති 2.998යි වැඩි කිරීම 10ට ms ඍණ 1. අපි ගණන් හදද්දි 2.998යි කියන්නේ ඔල්රෙඩි 3නේ. 3ට අසන්න වශයෙන් සමානයි. අපි අසන්න වශයෙන් 3ට සමාන කරලා 3 වැඩි කිරීම 10ට ms ඍණ 1 තමයි රික්තකයේදී විද්‍යුත් චුම්බක තරංගයක වේගය කියලා තමයි අපි කියන්නේ. හරිනේ. රික්තකයකදී විද්‍යුත් චුම්බක තරංගයේ වේගය අපි ලියන්නේ v වලින්නේ. වේගය සමානයි වේගය v. නමුත් රික්තකයේදී විද්‍යුත් චුම්බක තරංගයේ වේගය කියන එක අන්නේ ස්පෙෂල්. ඒකට විතරයි නියතයක්. නියතයක් කියන එක. රික්තකයකදී අනිත් හැම තැනදීම ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. රික්තකයකදී විතරයි විද්‍යුත් චුම්බක තරංගයේ වේගය 2.998යි 10 වැඩි කිරීම 8යි ms ඍණ 1 වෙන්නේ. ඒක අපි C කියලා කියන්නේ C අකුරෙන් හඳුන්වනවා. එතකොට යාන්ත්‍රිකව තරංගවලදී කතා කරපු v සමානයි f ලැම්ඩා කියන සමීකරණයම විද්‍යුත් චුම්බක තරංගවලදී C සමානයි f ලැම්ඩා වෙනවා. නේද? මොකද්ද C කියන්නේ? ස්පේස් එකේ රික්තකයකදී විද්‍යුත් චුම්බක තරංගයක වේගය c මොකක්ද 3 වැඩි කිරීම 10ට නැත්නම් 2.998 වැඩි කිරීම 10ට ms ඍණ 1 සමානයි f ලැම්ඩා. තරංගනේ කොහොමද තරංග. හරි. ඊට පස්සේ මේ විදියම තමයි ඉතින් අරගේ ඒ කියන්නේ මේ විද්‍යුත් චුම්බක තරංග වල බේසික් අපි අර තරංග ආයාම මේවා ලොකුවට අර කතා කරන්නේ නැහැ. පදාර්ථ මාධ්‍යවලදී වේගය රික්තකයේදී වේගයට අඩු වෙන අතර. හරි. ඒ කියන්නේ රික්තකයේදී වේගය තියෙනවනේ 2.998ට වැඩි කිරීම 10ට ms ඍණ 1. ඒක තමයි උපරිම වේගය. යන්න පුළුවන් උපරිම වේගය ඒක තමයි. ඝන ද්‍රව වායු වලදී, ඒ කියන්නේ ද්‍රව කියන අංශු තියෙනකොට විද්‍යුත් චුම්බක තරංග වල වේගය ඊටට අනිවාර්යෙන් අඩු වෙනවා. උපරිම මේක. ඊටට අඩු වෙන එක තමයි වෙන්නේ. තේරුණාද? ඒක මතක තියාගන්න. ඒ කියන්නේ ස්පේස් එකේදී තමයි විද්‍යුත් චුම්බක තරංග වල උපරිම වේගය තියෙන්නේ. ඝන ද්‍රව වායු මාධ්‍ය වලින් යද්දී ඊටට අඩු වෙනවා. ඒ වේගය වෙනස් වෙද්දී v සමාන f ලැම්ඩා වල අනුව වේගය වෙනස් වෙනවා කියන්නේ සමාන ලකුණක් එක පැත්තක මොකක් හරි එකක් වෙනස් වෙනවා කියන්නේ මේ පැත්තෙන් අනිවාර්යයෙන් මොකක් හරි වෙනස් වෙන්න එපයි. ඒ අනුව සංඛ්‍යාතය තරංගයාමේ වෙනස් වෙන්න පුළුවන්. හරිනේ. ඉතින් විද්‍යුත් චුම්බක තරංග වල වැදගත් ලක්ෂණ. වැදගත් ලක්ෂණ කිව්වම බාහිර විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර මගින් මෙම තරංග වලට බලපෑමක් නොමැත. ඒ කියන්නේ අනිත්‍යයට බලපෑමක් තියෙනවද? ඔව් තියෙනවානේ. දැන් අපි ලණුවක් අරගෙන මෙහෙම ගස්සද්දී ඒ ලණුවේ මේක වෙන ලණුවක් ඒ ලණුව මැදින් දාලායි ගස්සද්දී ඒ දෙක ගැටෙද්දී බලපෑමක් වෙනවනේ. මොකද අංශු ගැටෙනවනේ. අනිවාර්යෙන් බලපෑමක් තියෙනවා. ඒක තේරෙනවා. නමුත් රේඩියෝ තරංගයක් යනවා මෙහෙම. එන වේගෙන් යනවා. ඒ අස්සෙන් තව වෙන රේඩියෝ තරංගයක් හරි ගැමා එක්ස් තරංගයක් හරි කොහෙන් හරි යනවා. නමුත් ඒ දෙක ගැටුණත් ගැටෙන්න කියලා අංශුමේ බුකුත් අහුවෙන්නේ නැහනේ. ඒ දෙක ගැටිලවත් ඒ ලගින් ඇවිල්ලා ඒකට ඇලිලවත් හැරිලවත් වේගය අඩු වෙන්නවත් මොකුත් වෙන්නේ නැහැ. කියන්නේ විද්‍යුත් චුම්බක තරංගවලට සිග්නල් ඉෂුවක් යනවාද?
ඈ විද්‍යුත් චුම්බක තරංග වලට සිග්නල් ඉෂුව එකක් යනවාද මුප්පේට දාන්න පොඩ්ඩක්. හරි. විද්‍යුත් චුම්බක තරංග වලට වෙනත් බාහිර විද්‍යුත් චුම්බක තරංග වලින් කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. හරිද? ඒක තමයි මේක අර විද්‍යුත් චුම්බක තරංග වල වැදගත් ලක්ෂණ කියලා කියන්නේ. බාහිර විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර මගින් බාහිර විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර මගින් බලපෑමක් නැහැ. ඒක වෙන අනිත් විද්‍යුත් චුම්බක තරංග වල තියෙන විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රනේ. දැන් අපි කොහේ හරි ගුවන්විදුලි තරංගයක් ඇද්දි ඒකට අපි මැග්නට් එකක් ඇල්ලුවම නැත්නම් අපි මොකක් හරි සර්කිට් එකක් ඇල්ලුවම මේක වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බාහිර විද්‍යුත් හා චුම්බක තරංග වල මේ ක්ෂේත්‍ර වලින් එකට බලපෑමක් වෙන්නේ නැහැ කියන තමයි ඒක කියන්නේ. සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යයක් අවශ්‍ය නොවේ කියන එක කොහොමද දන්නව? මොකද අපි බෙදුවෙත් ඒක මත තමයි. ඒක තමයි එක ලක්ෂණයක් ඉතින්. අනිත් එක තමයි මේක. රික්තකයේදී විද්‍යුත් චුම්බක තරංග වල වේගය 3 වැඩි කිරීම 10ටයි කියන එක. ඔය තුන තමයි විද්‍යුත් චුම්බක තරංග වල ලක්ෂණ කියලා අපිට අපෙන් ඇහුවොත් අහන්නේ. ওই තුන තමයි කියන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය තියෙනවා. ඒ කෑල්ල ඉඳලා ඉදිරි කෑල්ල අපි ලබන සතියේ කරමුද? මොකද ඒ කෑල්ල ටිකක් ලොකු කෑල්ල. කියලා දෙන්න කියලා. තියරි ගොඩක් පැහැදිලි කරන්න ෂෝට් නෝට් එකක් එහෙම ගන්න තියෙනවා. පොඩ්ඩක් බලන්න. හරි. ඔව් එහෙම කරමු. ඉදිරි කෑල්ල අපි ඊළඟ සතියේ බලමු. අපි කරපු කියන්නේ විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය අපිට තියෙනවා කරන්න. ඊට පස්සේ ඒකේ දුෂ්ශාග ඒකේ කෑල්ල පොඩ්ඩක් විස්තර කරන්න තියෙනවා. ඊට පස්සේ භාවිත ටිකක් තියෙනවා. ඔව් එච්චරයි. භාවිත ටිකක් තියලා ඒ ලාක්ෂණික ලක්ෂණ අපේ එදිනදා ජීවිතේ මේ ටික තියෙන්නේ. ඉස්සරහට තියෙන කෑල්ල තියරි තනිකරම තියරි පාඩම් කරන්න තියෙන්නේ. ඒ ටික අපි ඊළඟ සතියේ කරමු. මේ මොන හරි ගැටලු මොන හරි තියෙනවා නම් මේ අනිවාර්යෙන්ම කියන්න ක්ලාස් එක හොඳයිද කියලාත් WhatsApp එකේ මැසේජ් එක channel එකේ මැසේජ් එකක් දාන්න. මොකද අපිට ඒක ගොඩක් වටිනවා. මොකද ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් මේ වටිනවා. ඒ නිසා අනිවාර්යෙන් WhatsApp එකේ මැසේජ් එකක් දාන්න. channel එකේ තව දෙයක් තියෙනවා. හරි. ඊළඟ සතිය අනිවාර්යෙන් ක්ලාස් එකට එන්න. මේකේ ඉතුරු කෑල්ල එක දිගට කරනවා. ෆිසික්ස් කෑල්ල කොහොම හරි කරලා දෙනවා. ඊට පස්සේ ප්‍රශ්න ගෲප් එකට දානවා අපි. ඒ ටිකත් ගොඩ දාලා දෙන්න. හැමෝම උත්තර දෙන්න. ඊට පස්සේ කමෙන්ට් එකක් දාන්න WhatsApp එකට අනිවාර්යෙන්.